මිය පරලෝ ගියාට පස්සේ දැන් මේ පුතාට තාත්තගෙන් තියෙන සෙනෙහ නිසා ශෝකේ තමයි හිටියේ. හැම වෙලෙම අඬාගෙන ඉන්නවා. එතකොට මේ ශෝකය වැඩි වෙලා උණුසුම බවට පත් වුණා. ඒ කියන්නේ මානස විකෘති වීමක් වෙනවානේ. අපි හැම වෙලෙම දුකෙන් හිටියොත් අපිට දෙයක් වෙනවානේ. කරන්න කියන දේවල් කල්පනාවක් නැති වෙනවා. ඉතින් මේ පුතාට එහෙම සිද්ධියක් වුණා. ඉතින් හැමදාම ඇවිත් අහන ප්‍රශ්නේ තමයි මගේ තාත්තා දැක්කද මගේ තාත්තා කොහෙද ගියේ කියලා. මේ කරදරේ මිනිස්සු දෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ අවිරම් වේලේ මහා කරුණා සමාපatti මේ ලෝකේ බලනකොට මෙන්න මේ කෙලෙස් පුත්‍රය ගැන දැකලා තියෙනවා. මොකක්ද දැක්කේ? මේ කෙලෙස් පුත්‍රය අතීතේ ගොඩක් පින් කරපු කෙනෙක්. මේ ආත්මේ සෝවාන් වෙන්න පෙරට තියෙනවා. ඒක නිසා බාලතුන් වහන්සේ ඊට පස්සේ දවසේ පින්ඩපාතය සඳහා තවත් ආමුදුනාවක් එක්ක වැඩම කළා. මේ පුතාගේ ගෙදර ගියා පස්සේ බාලතුන් වහන්සේ තෝරි ගියාගෙන අසුනාව පානවලා කතා බහ කරමින් ඉස්සෙල්ලාම එළුවා තමයි බුදුහාමුදුරනේ වහන්සේලා දානවද මගේ තාත්තා කොහෙද ගියේ? බුදුහාමුදුරුවෝ එකපාර උත්තර දෙන්නේ කියන්නේ ඇහුව තමයි. ඔබ යන්නේ මොන තාත්තා ගැනද? මේ ආත්මේ තාත්තා ගැනද කියාත්ම වල තාත්තා ගැනද? දැන් මේ දුවට පස්සේ මේ පුතාට අත්දිගොන්දු කරන්නේ උනා. යටපත්. දැන් ප්‍රශ්නය දැන් අඬන්නේ මේ ආත්මේ තාත්තා ගැන. බුදුහාමුදුරුවෝ කන්නේ මොකද්ද? මොන තාත්තා ගැනද කියලා අඬන්නේ මේ ආත්මේ තාත්තා ගැන නැත්නම් ඉඳලා ඉන්න තාත්තා ගැන. तो लेकिन अरे उन्नत बार बोले याता बात देना थी याता बात ना एक बार बुදුහාමුදුරුවෝ දැහැමි කතාවකින් මේ පුතාගේ ඉස්සහන කළා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ඇතුළත් සාමකාමික දේශනාව සිද්ධ කළාට පස්සේ තමයි සෝවාන් වෙලා තියෙන්නේ. මොකද මේ සාමකාමික දේශනාව කියන්නේ? දාන කතා, සීල කතා ආදී පිළිවෙලට ඒ දේශනාව සිද්ධ කළා. අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කරන ක්‍රමයකට කියනවා සාමකාමික දේශනාව. එකපාරට චතුරාර්ය සත්‍ය කියන්නේ දාන කතා, සීල කතා ආදී දේශනාව සිද්ධ කරලා තමයි අන්තිමේට ඒ සෝවාන් මාර්ගයට ඒ හිත හැදුනට පස්සේ අනේ ධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය දේශනාව සිද්ධ කරනවා. ඒකට විශේෂ දේශනාවක් ආරම්භුගේ සාමකාමික දේශනාව. මේ දේශනාව සිද්ධ කරාට පස්සේ අර පුතා සෝවාන් වෙනවා. සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? අපි කතා කරලා තියෙනවානේ. අභිධර්ම දේශනාවල සෝවාන් වුණාට පස්සේ ප්‍රහීන වෙන කෙලෙස් ගැන අපි කතා කරලා තියෙනවා. දස සංයෝජන විදියට ගත්තොත් සංකාය විදිය, විචිකිච්ඡාව, සීලවල පරමාර්ථ. හරි. එතකොට අනේ සංයෝජන ධර්ම අමුතේ වශයෙන් ප්‍රහීන වෙනවා. එතකොට ඒ තාත්තේට වීම තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. සරලව ඊට පස්සේ මෙන්න මේ සිද්ධිය උනාට පස්සේ දැන් හවස් වෙලේ ධම්සභා මණ්ඩපයේ තුල බිසෝන් වහන්සේලා කතා කරන මේ වෙච්ච සිද්ධිය ගැන මොකක්ද කියන්නේ? අර බලන්න විසුවේ මුලතියේ හිටපු මිනිස්සයා බුදුහාමුදුරුවෝ වැඩලා බුදුහාමුදුරුවෝ බණ දේශනා කරාට පස්සේ අර විසුවත් දුනා අන්තිමට සෝවාන්. බලන්න බුදුහාමුදුරුවෝදී ආච්චායි. මෙන්න මේ වගේ කතා කරමින් ඉන්න වෙලේ බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩි. වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝගේ තීරතක් තියෙනවා. එතකොට මොකද්ද කතා කරන්නේ? මාතෘකාව දේශනාව ආරම්භ කරන්න. එතෙන් තමයි බොහෝ දුරට බුදුහාමුදුරුවෝ සාකච්ඡාව දේශනාව පටන් ගන්නවා. බොහෝ පොත්වල සඳහන් ආකාරය. ඉතින් මේලා බුදුහාමුදුරුවෝ සුණාන්දලෙන් මම ඉන්න කලින් මොනවද සාකච්ඡාව. භික්ෂුන් වහන්සේලා අනාලදී උත්තර මොකක්ද? ඔබ වහන්සේ අද දවසේ මේ අර මුළු වෙලා ඉන්නේ කෙලෙස් මුත්‍රයට බණ කියලා ඒ කෙලෙස් මුත්‍රය සෝවාන් මාර්ගයට පත් කරනවා. සෝවාන් ඵලයට පත් කරනවා. ඒ කරන අපි
පෙරාමේ කාරණා. ඔය උමතුබාරේ ශෝකේ නැති කරාම අනේ මොකද බලපු පිටුනාමල බුදුහාමුදුරනේ ඉල්ලීමක් කරන බුදුහාමුදුරනේ අපිට කියනවා අතීත කතාව කියන්නේ. අනිත් වත්තේ බුදුහාමුදුරෝ අතීත කතාව දේශනා කරනවා. මොකද අතීත කතාව පෙර බලනසුම වල ඒත් මේ වගේ තාත්තා කෙනෙකුට ඉඳලා තමන්ගේ තාත්තා සිය නැතුව ශෝකේ හදාට ඉන්න. වෙන මොනවාක්ම කරන්නේ නැහැ. ශෝකයි දුකයි ඉන්නවා. අන්තිමට සිහිල් කරනවා. උමතු බවට පැමිණලා තියෙනවා. ඊට පස්සේ මේ පුතා මේ සංසාර පුරුදු කරපු බොහෝ පාරමිතා වෙන කවුරුත් මේ පුතා කියන්නේ අපේ පොහොසතාණන්. මේ අඳලින් දුක් වෙලා ඉන්නේ මේ ආත්මය සෝවාන් පුද්ගලයා. ඒ පුද්ගලයාගේ වියාත්ම තමයි නැති වෙලා මේ හදන්නේ. එතකොට මෙහෙම කරන්නේ උදාහරණ කළා තාත්තට මේ දේ තේරුම් ගන්න මොකක් හරි උපක්‍රමයක් යොදන්න. කොහොම ජීවත් තේරුම් ගන්නෑ. දවසක් මෙහෙම ඉන්නකොට දැක්කා මෙරිච්ච ගොඩි. මෙරිච්ච ගොඩි කියනවා. දැන් තාත්තා සීයාගේ ආදාන කටයුතු කරලා ඒවත් තැන්පත් කරලා වෙනම මේ අපි අර කෙනෙක් අලුත් තැන්පත් කරලා හදන්නේ ස්තූපයක් වගේ. අන්නේ එකක් කරලා මෙතන ආදානේ ඉන්න බලන්න ආදානේ ඉන්න. දැන් මේ වෙලාව උදාහරණ කරා මේක තේරුම් කරගන්න හොඳ අවස්ථාවක් තමයි ගොඩ. මේකට නමෙන්න තියෙන ගොඩ පෙතරක් කියලා. දැන් මේ මැරිච්ච පොඩි උදාහරණ වැඩි තානකොලයි වතුරයි අරන් ගිහිල්ලා අර ගුණාට කවන විදිහට මේ කන්න මේ ගොල්ම කියලා කියනවා. දැන් වටපිට මිනිස්සු බලන මොකද මේ කරන්නේ? මේ ගුණා මැරිලා මේ මුදා මේ තානකොලයි වතුරයි කවන්නේ. ඒක මොකද කරන්නේ? පිස්සු ඇදලාද තාත්තත් දැන් මේ දුසියන තියලා පිස්සුව වගේ ඉන්නවා. ඔබ මොකද කරන්නේ? ඔබට මොකද තියෙන හොඳට මේව තේරුම් ගන්න පුළුවන්. කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ගමේ මිනිස්සු ගිහිල්ලා අර තාත්තට කිව්වා බලන්න ඔය පුතා අර පිස්සු වැටෙන මේ මැරිච්ච කොරේට තනකොළයි වතුරයි දෙනවා. ඊට පස්සේ අර මේ ඒ තාත්තා නැති වෙච්ච ශෝකේ දුරු වුණා. දැන් මොකද වුණා? තමන්ගේ පුතාට පිස්සු වැටෙන්නේ. කංගාල පුතාවදාගෙන ගියාට පස්සේ දැන් පුතාට ගිහිල්ලා පුතේ ඔය මොකක්ද කරන්නේ? ගුණා මැරිලා. ඔය ගුණාට කන්න දුන්නත් දැන්නේ වතුර පොඩ දුන්නත් දැන්නේ මැරිලා. එහෙම කියන්නේ කතා. දැන් මේ ගුණාට හොඳට මේ ශරීරාංගෝපම තියෙනවා. මේ මැල්ලෙන් කියන්නේ හොඳට නැගපත හොඳට තියෙනවා. ඒ උනාට මරණ හිතේ ගුණා මැරිලා නැහැ නැගිටි. දැන් මේක බාල නැගිටි. නැත්නම් ඒ කියන්න බෑ මේ ගුණා මැරිලා ඉන්නේ. මැරිච්ච සතේ ගාව නැගිටින්න බෑ. කොච්චර අපි අරුවත් නැහැ. ඔබ මේකල ප්‍රඥාවන්ත කෙනෙක් මෝඩෙක් වගේ හැදෙන්නේ. ඊට තාත්තා කිව්වා. අර මුදා කියනවා. එහෙනම් තාත්තේ මට වැඩි මෝඩයි තාත්තා. තාත්තා අපේ සීයාගේ මේ සෝහන් මතට ගිහිල්ලා කොච්චර අරන්නේ. එතකොට සීයාගේ මොනවද පේන්නේ නැහැ. අත කඩු වල ටික විතරයි තියෙන්නේ. ඒ තාත්තන්ට. හැබැයි මම අඬන්නේ මේ මම මේ ගුණා ළඟ ඇවිල්ලා මෙහෙම කියන්නේ මේ ගුණා හොඳට තියෙනවා ශරීරේ. හැබැයි තාත්තර අපි ගොඩක් තියාගෙන අඬන. ඒකත් මතරේ මොඩයි තාත්තා. අන්න එතකොට අර තාත්තට තේරුණා මේ පුතා කරේ තමන්ට මේ දේ තේරුම් කරා. ඊට පස්සේ පුතේ ඔබ මේ දේ කරේ මගේ හිත සංසන්න කියලා මම දන්නවා. ඒකින්ද මම තමයි සෝකවන්නේ. ඒ සෝකෙ මිදුණා. අන්න අතීත කතාව. එතකොට බලන්න කෙනෙක් මරුණට පස්සේ අපි කොහොමද හැසිරෙන්න ඕන නේ? ඒ පිළිබඳව හොඳට අපිට ඉගෙන ගන්න පුළුවන් කතාවක්. දැන් ගොඩාක් අය කරන්නේ මරුණට පස්සේ කොච්චර වෙනවද? මරුණට පස්සේ අඬනවා මේ පොළොවේ පස්සන් අඬනවා. මේ ලෝකෙ මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන අපි ඉගෙන ගන්නවා බණක් අහනවා. හැබැයි
අවබෝධය නැහැ. ගොඩාක් මේ ලෝකේ ජීවත් වෙනකොට හැම දෙයකම අවබෝධය ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි බණකට තේරුම්න්නේ. අපි බණහනකොට අවබෝධයක් ගන්න. දැන් මේ සිල් ගන්න ආවේ අවබෝධයෙන් වල සිල් ගන්න. දන් දෙන්න ඕනේ අවබෝධය. අවබෝධයේ කෙනෙකුගේ උත්තරීතර භාවය මොනවාද? නිවන. මේ ලෝකේ ධර්මතාවය අවබෝධ කරගන්න. අවබෝධයේ උච්චතම අවස්ථාව. මේ අපි ඔක්කොම රැවටිලා ඉන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම රැවටිලා. මේ අපේ හැමත් එක්ක මේ හැමතැනම අපි රැවටිලා ඉන්නේ. හැම කෙනෙක්ම කොහොමද? අපේ ඇඟේ ඉන්න හැම ඉවත් කරනවා. ලස්සන කියනවා. නෑ මේ පොත්තට තමයි පොත්ත දුන්නානේ. එතකොට ඒ වගේ අපි ලොකු රැවටීමක ඉන්නේ. ඒ රැවටීමෙන් මිදෙන්න තමයි මේ ඔක්කොම බුදුහාම දේශනා කරන්නේ. මේ ලෝකෙ ඉන්නේ ක්‍රියාවලිය. මේ ස්වභාව ධර්මයේ න්‍යාය තමයි බුදුහාම දේශනා කළේ. මෙන්න මෙහෙම කියොත් මෙහෙම වෙනවා. මේ දේවල් කරොත් මෙහෙම වෙනවා. මේ ලෝකේ යථාර්ථය මේකයි. මේ යථාර්ථය තේරුම් ගන්නකොට අපිට මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්. දැන් ඔය අවබෝධයෙන් කතා කරනකොට අපි බාහිර ලෝකෙ අපි ජීවත් වෙනකොට එක අපි දේවල් කරනවා. ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න කියන අපි දිනදා කරන මේ වැඩසටහන් තුල උනා ඒ ගැන අවබෝධයක් තියෙනවා. දැන් පහුගිය මාසේ අපිට අපේ ලාභයේ විශේෂ වැදගත්කමක් තිබුණා. සංස්කෘතික වශයෙන් වැදගත්කමක් තිබුණා. අපේ රටට සංස්කෘතික වශයෙන් වැදගත්කම සිංහල ආගම. එතකොට මේ අපේ රටේ සංස්කෘතිය තුල තියෙන දෙයක්. වෙන රටවල නැහැ. මේ ලංකාවේ තමයි වෙන රටවල දැන් මෙහි සිංහලද වෙන රටවල ඒක කරන්නේ මෙහි ආවර්ජන. අපේ අය ඉන්නකොට අපේ සිංහල අය ඉන්නකොට ඒ රටවල කරනවා. ඒ අපිට මොන දෙයක් මොකද්ද? සිංහල ආගම. ඒකේ අවබෝධයෙන් දැක්කොත් ගොඩාක් දේවල් අපි උඩට ගන්න පුළුවන්. දැන් අලුත් අවබෝධයෙන් වල බදවලා නේද? අපි අවබෝධ කරගන්නවද අවබෝධ අපි කරනවද කියලා තේරුම් ගන්න බැරුවද කියන්නේ. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න බැරි අපි අවබෝධයෙන් කරන්නේ. ඒ කිසිම දෙයක් අවබෝධයෙන් කරන්නේ. දැන් මේ අවබෝධ නැකත් දෙක තුනනේ. ඒ කමන්නේ නැකද ඒක කන්නේ නැහැ. හැබැයි ඒක අවබෝධයක් කියනවා. අවබෝධය තමයි අපි අලුතෙන් දෙයක් පටන් ගන්නකොට ඒකට අපි යොදන ශක්තිය වැඩි වෙන්නේ. හැමදාම කරන එකට වැඩිය අලුතෙන් දවසේ නැගිටලා අපි අලුත් දවසක් කියලා හිතුවත් ඇතිනේ අමුතු ජවයක් එනවා. අනේ වෙනද වගේමයි මේ හරි කියලා එහෙම හිතියොත් එහෙනම් කිසි ගානක් නැහැ. එතකොට මේ අලුත් අවුරුදු දැන් සමාන ජනවාරි කාලෙන්දරේ අපි ඒක මේ සංකේතවත් විදිහට අපි කරනවා ජනවාරි කාලෙන්ද එක ආගමික කොටස් වල එක අවුරුදු ගානක් තියෙනවා. අපේ මේ රටේ සංස්කෘතියක් වශයෙන් මේ සූර්යාගේ සංක්‍රමණයත් එක්ක අපි ආධිකාරික ගුණ කාලේ ඉඳලා මේ ක්‍රමයට දුරු වෙලා තියෙනවා. එතකොට ඒකේ තියෙන වැඩසටහන බලන්න අලුත් අවුරුදු දින වැඩසටහන ටික. ඉස්සෙල්ලා මේ මොකක්ද? ඔය නැකත් දැන් නැකත් වෙන කලින් කොහොමද ජීවත් වෙලා සුද්ධ කරලා නේ පිළිතුරු කරනවා. හරි ඒක ගමනේ කොහොමද? ඊට පස්සේ කුන්නේ කාලේ. ඊට පස්සේ මොකද කරන්නේ? අලුත් අවුරුදු උදා වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආරම්භ කරන්න දෙන්න බලන්න. නිබගිනි මලවන්නේ. ඊට පස්සේ ඊට පස්සේ හම්බුනවා. ඊට පස්සේ වැඩාවුනා. ඊට පස්සේ එන විදිහ අවසානයේ කිසිම තෙල් ගාලා ඒ චාරිත්‍රික ඉවර කරනවා. දැන් උතර මුලින් ගම බලන්න. දැන් අලුත් අවුරුද්දක් එන්න කලින් තමන් ඉතින් සුද්ධ කර ගන්නවා.
පිළිසිදු කරගන්න. ඒක ඒක සුද්ධ කරගන්නවා මොකෝ? අපේ හිතේ නැවුම් ගතියක් කියලානේ. ඒ කියන්නේ අපි එක විදියට දැන් පුදුව මේ දුන්නත් තිබුණා. ඊ ගානක් නෙමෙයි පොඩ්ඩක් මේ වෙනසක් කරලා ගාතට පස්සේ ඉන්න පිළියක් එනවා. මේ පුදුජන ස්වභාවය. හරිද? එතකොට දැන් ඒ ගෙවල් සුද්ධ කරන්නේ මේ පිටින් එන කට්ටියට පේන්නේ නෙමෙයි. ගෙවල් සුද්ධ කරන්න ඕන මොකටද? තමන්ගේ ආත්ම කෘත්‍යය උදෙසානේ. තමන් ජීවත් වෙන්නේ. තමන් ජීවත් වෙන විතර පිළිසිදුව පිළිවෙලට තියා ගන්නවා. ඒක තමයි ඉස්සෙල්ලාම පුරුදු වෙන්නේ. ගෙවල් දොරවල් වල. එහෙනම් සමහර කට්ටිය මේ ඔය අඟහරු වාද දිකුරා දෙන්න හොඳ නැහැ. පාන්දල ඒ දුවේ අඟහරු වාද දිකුරා නේ. අඟහරු මගේ ගානකට මොකද අඟහරු වාද කියලා. ඉතින් අපිට එහෙම ගන්න. අපි යන උදාහරණ දේවල් අපිට අයිති දේවල් නෙමෙයි ගන්න. අපිට අයිති දේවල් නෙමෙයි වෙන දේවල් ගොඩාක් දේවල් අපි අරගෙන යනවා. අපිට අයිති දේවල් නෑ මොකක්ද? මේ සිංහල අවුරුද්දේ ඒක තමයි. ගෙවල් වල ගන්නත් ඔය අඟහරු දෙන්න කරන්නේ නැතුව වෙන දවසක් කට ගන්න. එහෙම ගන්න. හරි. ඒ වගේ තමයි අනිත් කාරණේ. දැන් ගමන් ගන්නකට පස්සේ දැන් ගෙවල් පිළිසිදු කරනවා වගේ තමයි පන්සල සුද්ධ කරනවා. නේ? එතකොට මේ ඒක තමයි ඒක වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ පුරුදු කරගන්න ඕන වැඩේ. නැත්තම් තමන්ගේ හැමදේම සුද්ධ කරගෙන පන්සල බැලවලා දෙන්න ටිකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ ඕකට්ටියේ ගමේ මූලස්ථාන කොහෙද? පන්සලනේ. දැන් පන්සල ආපුවාලු දැන් මම විතරයි. ඉතින් මම මේ ඔක්කොම හොදන්න ගත්තා. මට කරන්නේ නැහැ. ඒක හන්දා අන්නේ මුලින්ම පුරුදු වෙන්න ඕන. ගෙවල් හොදනවා මේ පන්සල හොදන්න පිළිසිදු කරන්න. තෙරුවන් වෙලේ නේද? චෛත්‍යරාජා මහන්සේ, බෝධින් වහන්සේ, විහාර මන්දිරය, ධාතු මන්දිරය, සංඝාවාස, ඒ පිළිසිදු කරුත් අවුද. ගමන් රටක් විදියට නැවුම වැඩි කරගන්න ඕනේ එහෙම. ඊට පස්සේ එන මොකද? ඔක්කොම ගත්තොත් කලින් ඉන්නේ පුණ්‍ය කාලේ. දැන් මේ පුණ්‍ය කාලේ කවුරු පන්සල් ආවේ? පුණ්‍ය කාලේ පන්සල් ආවේ? හරි රෑ තුනේ ඉඳන් උදේ පාන්දර තිබුණනේ. දැන් අලුත් අවුරුදු ගානේ 10 ගානේ. 10 ගානේ. එතකොට දැන් මේ 10 ගාන වෙනකන් නිදාගත්තේ නැහැ නේද? නිදාගත්තේ නැහැ. ඒක එන්න පුළුවන් කාලෙක තියෙනවා නේද? 3 ගානට උදා වුණාට උදේ පාන්දර නැගිටලා පන්සලේ ඉඳලා ඉන්න පුණ්‍ය කාලය කියන්නේ ඒක. පිනා කුසලයේ රැස් කරගෙන තමයි අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ. ඊට පස්සේ ඕක ටික රාජකාරී කරගන්නත් සමන්නේ. ඇයි? අපි ඉගෙන ගන්න ධර්මයක් තියෙනවනේ. ඒ ධර්මය තුල අපි ඉගෙනගෙන තියෙනවනේ කුසලයක් කරොත් තමයි ඒක කුසල විපාකය. අකුසලයක් කරලා ඒක කුසල විපාකේ නේද? නෑ. කුසලයක් කරොත් තමයි කුසල විපාකෙ ඉන්න පුළුවන්. දැන් අද කම්කරු තියෙන්නේ නේ. බලන්න. ඒක ධර්මානුකූලව ගත්තොත් මිනිස්සු දුක් විඳිනවනේ. දුක් විඳින්නේ රජේවත් නිසාම නෙමෙයි. ඒක තේරුම් ගන්න. මේ ලෝක රජේවත් නිසාම දුක් විඳින්නේ නැහැ. සමහර කාලෙක දුක් විඳිනවා. මේ ඉහළ ඉන්න කය වරවනකොට පහළ ඉන්නේ කොහොමද දුක් විඳිනවා. හැබැයි ඒක නම් අපේ සංසාරයේ අකුසලයක් තියෙන්නත් ඕනේ. දැන් අපි අභිධර්මයේ කතා කරන්නේ අකුසල විපාක ගැන. අපි මොනයම් හෝ විපාකයක් විඳින්නේ අපි සංසාරේ කරපු අකුසල කර්මයන්. ඒක කාටවත් බැලබැල ජීවිතවල හරියන්නේ නැහැ. එහෙනම් බැලබැල අද දවස් වල අද කොච්චර අකුසල කරනවද කියන්නේ. තරහින් මේ පෙළපාලියන් දේශ සාගත සිත්. බැලබැල මොකද වෙන්නේ අද දවස්? අවුරුදු ගන්න. හරි. එතකොට ඒ වගේ අපි අවබෝධයෙන් අපි මේ දේවල් කරනවා.
දැන් මෙතන ප්‍රධාන වශයෙන් අපි කතා කරන බලාපොරොත්තුනේ මල ගෙදර කියන්නේ. දැන් මේ මරණයක් ගැන නෙමෙයි මරණයේදී ශෝක නොවන විදිය ගැන උගන්වන්නේ අපි. නේ? වැඩියෙන්ම ශෝක කරනකො ඔය. දැන් මොකද මේ කෙනෙකුට කියන්නේ ඉස්සුවදනේ. මනසට දුන්නා. දැන් මහා මංගල සූත්‍රයේ තියෙනවා මොකක්ද තියෙන්නේ? අශෝකං ඉරජං කේම. ශෝක නොකරන එක මංගල කාර්යයක්. ශෝක නොකිරීම මංගල කාර්යයක්. එතකොට දැන් අපි මල ගෙදරට දානවා. ඒ මල ගෙදරට කරන වැඩසටහන උනා ගොඩක් අය තේරුනේ. ඒකේ තේරුම දන්නේ. ඒකේ තියෙන වැඩසටහනේ තියෙන අතුලාන්තයේ ආධ්‍යාත්මික හරය අපේ මිනිස්සු තේරුම් ගන්න හරියට අවබෝධයෙන් ඉන්නේ කරන්නේ. ඔව්. අවබෝධයෙන් ඉන්නේ කරන්නේ. දැන් බලන්න මරුන් වහන්සේ හරියට ලස්සනයි. මැරෙන්න මොන මේ විදිහට ලස්සනද? හොඳම සුළු ටිකක් නෙමෙයි. සාමාන්‍ය කඩේ ඉන්නකොට හොඳ සුළු ටිකක් අමින්නේ. මැරෙන්න පස්සේ බොරුවට උදේ පැත්ත වහන එතකොට දැන් මේ අපි කතා කරලා බලන්න මේ අවබෝධය ලබා ගන්න මේ දවස් කාරණා කතා කරනවා අපේ තුල තියෙන තව සංස්කෘතික අංගයක් තමයි මල ගෙදර පාන්සුකුලේ දෙන එකනේ අපිට ආවේනික දෙයක් විනායක කරනවා කියන්නේ අපි කරන්නේ ඒක හරිම ලස්සනට නිර්මාණය වෙච්ච දෙයක් කෙනෙක් කියනවා නම් අය පාන්සුකුල දෙන්න ඕනේ කියලා නෑ මේ රටේ සංස්කෘතියට එකතු වුණු ඉතාම හරවත් දෙයක්. දැන් ඉතලා කෙනෙක් මරුණන් පස්සේ ගෙදරට ගෙනල්ලා දැන් අවසාන දවසේ අද පාන්සුකුල දෙනවා. ආම්දුල කලින් ආරාධනා කරලා හාමුදුරු වඩින. වැඩියෙන් පස්සේ ඉස්සෙල්ලා මොකද අපි කරන්නේ? හාමුදුරු පිළිගන්නවා. පිළිඅරගෙන අපි ආසන මහානල තියලා පිළිඅරගෙන වඩායි දුවලා ඉස්සෙල්ලාම දැහැත් විලම්පත උඩලා නේ ඊට පස්සේ තමයි අර මිනිහ එකට ගන්න. හාමුදුරුන්ට ඒ දැහැත් විලම්පත උඩලා ඒක කරනවා. ඊට පස්සේ අර කවුරුන් වාඩි වෙන තැන්පත් වෙනවා. මොකක් සඳහාද? එතන කරන්නේ මහා පින්කම. එතන කරන්නේ මහා පින්කම. අපේ ටිකේනා කන්නේ ගොඩක් අඳනවා. අඳනවා කියන්නේ මංගල කාර්යයක්ද? නෑ. අඳන්න ටික තමයි මංගල කාර්යය. ඒක මෙටේ කියනකොට අඳන්නේ බව. දැන් පින්කමනේ කරන්නේ. පින්කම කරනකොට අපි තුල අඳනවා කියන්නේ මොකක් මොන සිද්ධියක් කියන්නේ? අකුසලදී. දේශ දෝමනසහයි. අපිට තේරෙන්නේ නැතුණාද? අපිට ඇදෙන්නේ නැහැ. අපේ මේ ටික පිනවන්න බැරි අරේ නැතුණානේ. ඒක පොඩ්ඩලේ නැතුණා. නැතුණේ හින්දා දැන් අම්මා කියලා කියන තාත්තා සහෝදරය ඒ කෙනා නිසා අපිට විඳින්න බෑ. විඳින්න බැරි වුණාට පස්සේ පාටිකයක් ඇති වෙනවා. ඒක බොහොම සූක්ෂම ධර්මතාවය. ශෝකයක් වෙන්නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම පන්සල් සමාදන් වෙනවා. පන්සල් සමාදන් වෙලා ඊළඟට මොකද කරන්නේ? මතක රාත්‍රියේ නාම කියනවා. ඊට පස්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයන් දේශනා කරනවා. අනිත්‍ය ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. දැන් වලට පින් අනුමෝදන් කරනවා. ගුණ ලබන අනිත්‍ය ගාථා. ඒ අවස්ථාවේ ඉවරයි. ඔය අපි කතා කරපු දේවල් වල අපිට අපි හරියට කරොත් ඒක ගොඩාක් ආනිසංස ගන්න පුළුවන්. අනිත් දෙයට කියනවා නම් මරණානුස්සතිය වඩන්නේ. මරණානුස්සතිය වඩන්නේ. දැන් අපි දුර වෙලා තියෙන එක දේවල්. ඒවත් ඉදිරියට දැන් එක සමහරක් දේවල් දිගට කරනකොට ඒවට එකතු වෙන්නත් ඉන්න තියෙනවා. දැන් මලකියක් වුණාම අපි දැකලා තියෙනවා. අත්‍යවශ්‍යම දෙයක් කියලා දෙනවා බෝරු බෝතන. කැලම් බෝල් දෙක. එන්දිමාන හැබැයි ඉස්සර මිනිස්සු ඒ උඩ කරනකොට බෝල් නෙමෙයි තිබිලා තියෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය සත්‍යයනවා.
ඒක මේ ලෝකේ නියම ධර්මතාවය දේශනා කරපු ලයින් සූත්‍රයක්. හරි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ සතර සතිපට්ඨානයේ අතුලත් වෙච්ච සූත්‍රය. පෙසන් දෙජාතේ කියනවා. එහෙම ක්‍රමයකට තිබුණා. ඒතර ඒ තුල උන ධර්මෙ නෙන්නේ. අපි මලගියක් තුල අපි මෙනෙහි කරන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන ධර්මතාව. ධර්මයේ මෙනෙහි කිරීම තුළ ඒ අවබෝධය ලබා ගන්න හරියම ප්‍රබල තැනක් තමයි මලගෙද. ඇයි? අපි ඉපදිලා ඉන්න හැමෝටම උරුම වෙන දේ තමයි මොකක්ද? මරණය. ගොඩාක් මලගෙවල් වලින් ගියාම හිතනවා අනේ අපි මැරෙනවා. නේ? ඒ මැරිච්ච කෙනා ගැන හිතන්නේ. අපි මැරෙන්නේ කියලා හිතන්නේ නැහැ. මැරිච්ච කෙනා ගැන හිතන්නේ. හරි? එතකොට මේ මලමිණිය ගෙදර තියෙන අවස්ථාව වුණා. අපිට දැකලා මේ මරණය ගැන හරියට තේරුම් ගන්න පුළුවන් නේ. මලමිණියක් කියනවා. ඒ මලමිණියගේ ස්වරූපය දැකලා ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතල නම් ওই මලමිණිය මේ භූමදාන කලනේ අමුසෝමන ගිහින් දාන්නේ. හරි. එතකොට ඒක සාප්තු කාලනේ. ජරා පරිසරයේ විනාශ වෙන හැම ඊට පස්සේ වලදාන කරනවා. ඊට පස්සේ ආදානය කරනවා. ඒ වගේ දියුණු තත්ත්වයට එන්නේ. දැන් ඔය මතක වස්තු පූජා කරන්නේ. දැන් ඉස්සර ආමුදුව සිවුරු කරගත්තේ ඉස්සර රෙදි නෑ. ඒක තේරුම් ගන්න එපා. දැන් හොඳට රෙදි තියෙනවා. ඉස්සර එකම රෙදි නෑ. රෙදි නැත්නම් මොකද කරන්නේ? අමුසෝම් කරයි යාර මිනියොත් පුරදී ඒව අරගෙන බුදුහමෝ පාන්සල් දෙන්න පෙරෙන්නේ. ඒව අරගෙන තමයි හොඳට හොදලා ඒව කඩම බලහලා මේ පඳු කොවල තමයි දෙන්න පෙරෙන්නේ. ඒ ඉස්සර. එතකොට අර මීය වරදාන ගත්තට පස්සේ වෙදින්නේ ඊට පස්සේ අර පාන්සල් දෙන්න කරගන්න විදියකුත් නැහැ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ මාර්ගාල පස්සේ පින් දෙන ක්‍රමයක් ඉගෙන ගත්තා නේ. ඉස්සර මලව අදහන ක්‍රමයක් නෙමෙයි. මැරිච්ච අය අදහන. ඔය ගස්වල හිටත් අදහන තියෙනවා. ලොකු ගහක් දැන් කරනවා. ඒ ගහ දේවල් තේනවා. ලොකු පර්වතයක් දැක්කම ඒ පර්වතයේ දේවල් තේනවා. ඒ වගේ දේවල් තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ ආධ්‍යාත්මික දියුණුව නිවැරදි මඟකට ගමන් කරලා තියෙනවා. ඉතිහාසය දුරු කරන මාර්ගය දේශනා. එතකොට ඒකෙන් අපි ගුරු වුණා කෙනෙක් නියමවලෝ ගියාට පස්සේ ඒ කෙනාට දෙන්න පුළුවන් උතුම්ම දෙන පින. පින් අනුමෝදන්. එතකොට දැන් මිනිස්සු තීරණය කරා දැන් මිනිය වරදම්මට පස්සේ ආමුන්න දිනු කරගන්න දෙන්නේ. ඒක නිසා වෙනම රෙදි ගණන් පූජා කරනවා. පූජා කරලා අර මැරිච්ච අයට පින් දුන්නා. වස්තු පූජාව. ඒක දින්න මැරෙන කලින් දෙන්න. ඒක කවුරුත් නෑ. හැබැයි නියමෙකුත් නැහැ. හරිද? වස්තු පූජා සුදු වෙන්දල් ඉන්නකො. පණුබෝල අඳින්නේ නේ. ඉස්සර පණුබෝල ගන්න නිසා සුදු වෙන්දල් දුන්නේ. දැන් ඉතින් ඔය සුදු වෙන්දෙන් අපි දිනු කරන්නේ නැහැ. ඒක කියන හොඳ දේවල් තියෙනවා. දැන් ඔය දෙන සුදු වෙන්දෙන් මොකක් කරගන්නද? ඔය දෙන එක මොකද ඔය ඇතුලේ දෙකට යන්න දාන්නේ නැහැ. ඒ මේසෙන් දැම්ම මේසෙ තේනවා. ඇයි මිනිඳ පේනවනේ. තුනීම රෙද්දා. ඔව්. ඒ ප්‍රොජෙක්ට් එක ගන්න අමාරුයි. අර බෞද්ධයන්ගේ මේ මියන් අදින ගන්න. හැබැයි සිවුරු කරගෙන අමාරුයි. මේ සිවුරු දෙක ටිකක් ගණන් අර තුනී. ඉතින් ඒ අපි කරනකොට ටික අවබෝධ කරගන්න ඕන. ඒවයි සිවුරු මැහුව නැtei කියලා එහෙම ගානකුත් නැහැ. හරි. නැත්නම් ඉතින් ආයෙත් ඉස්සරහ මිනියෝ වලින් තමයි සිවුරු කරගත්තේ. එහෙනම් ආඳුරන කලින් සිවුරු ගෙනත් දෙන්න ඕනේ. මේ ඔය මල මිනියෝ කියන රෙදි ගන්න දුන්නාම ආඳුර ඉන්නෝ කරගන්නවා. ඒක මොඩා ගන්නක් කියනවා නේද? අර ඉතර කරපු පළියටම ගන්නවා. එහෙම ඒවත් කියනවා. දැන් මල ජීවල ගොඩාක් දේවල් එහෙමනේ. අපි දන්නේ ගොඩාක් තේරෙනවා. අර මලපතේ ඉඳලා වෙන්නේ කියනෝනේ. කිරිහන් කියකට බව කියලා ඊයත් දෙකම ගන්නවා. ඔව් මිනිහ
මොකද වලදායි කියන්නේ? මිනිහ ගේනවත් එක්කම පස්සෙන් එයාලා ගෙනල්ලා පිට දානවා. සමහරවිට ඒ විදිහට මිනිහත් රත්යෙන් පිට කරන්නේ කියලා. නේ? මිනිහ වලදාන්න කලින් මේ වාත්තේ වලදාන්නේ. හැබැයි මේ ඊළඟ මෙලියට ගිහින් දානවා. මම පිස්සු වෙන තියෙන්නේ. එතකොට ඒ මිනිහ දිරලා ඇටකටු ටික දිරලා ඔක්කොම දින්න කරවත්තේ තියෙන්නේ. මොකද ඊළඟ පිට කරනවා. තව ඔළුව කියන්නේ බස් නැහැ නේද? අනිත් ඒවා මතක නැහැ මෙලෝදිය. හැබැයි ඔළුව තියෙන පැත්ත හරියට මතක තියාගන්න. ඒ මොකද? බයයි ගේ පැත්තට ආපු හැලෙන්න ඔළුව මේ මැරිතිකයි ඒක කියලා බය වෙනවා. හැබැයි අනිත් ධම්මකම් විසින්නේ මතක නැහැ අපිට. අර දැන් අපි කතා කරේ මල ගෙදරක මරණානුස්සතිය මෙන්න මේ කරන පින්කම ගැන. ඒක ගොඩක් දන්නේ. ඒක කරන්න කවුරු යාවදේ ඉන්නවා. දැන් ඔය ඉන්න වයසක මිනිස්සු ටිකක් මැරලා ගියාට පස්සේ පාදු තුල දෙන්න විදියකුත් නැහැ. දැන් බලන්න දැන් ඔන්න දැන් මානසික හැමදාම දෙන්න නිසා ඕක කුඩු ගාලා මම කරේ කියනවා. ඒක තරියට කියන්නේ නැහැ. නමස්කාර පාද කුඩු ගානවා. ඊට පස්සේ ආමුලෙන් පාදලේ ආව මතකවල කාංගින් කරන්නේ. මේ හාමුදුරුවෝ ගන්න නෙවෙයි මිනිසුන්ගේ ගන්න. එන මොනෝ කප්ප ගන්න කියලා කාකා හිතුවා. දැන් සංවිධානය කරන කෙනා කියනවා. ඒ තමයි කිහින්නේ. ඊට පස්සේ දිගෑරන අල්ල ගන්න. අඬන්න පූජා කරනවා. ඒ පූජා කරන්නේ මොකද්ද? මේ අපි කරන්නේ මේක මොකද? ඒ නේද දෙයක් දන්නේ. හැබැයි අනිත් ඒවා දන්නවනේ. ඔය කිරියාටියට බක්කු වෙන එකයි. වත්තෙන් පිට පොන්න එකයි. මේ ඔළුව වහනා ඉඳලා තියෙන එකයි. ඒ ඔක්කොම දන්නවා. සමහරක් මලකේවල වුණා මේ බුදු පිළිමෙත් තහනවා. බුදු පිළිමෙන් ගෙදරින් පිට පොන්න කිරිවලිය කියන්නේ. එහෙම තියෙනවා. ඒ අපේ දේවල් නේ ගොඩක් කරගෙන අපි ඉරවන අනුන් දේවල් නේ. ගොඩක් හොයන්නේ අපේ මේ මිනිසුන්ගේ තියෙන මේ පුරුද්ද තමයි තමන්ගේ දේවල් හොයන්නේ. හොයන්නේ අනුන්ගේ දේවල්. මේ අනුන්ගේ ලාභ දේවල් අපි. එහෙම විලම්භිත වැඩ ගොඩක් තියෙනවා. තිකුරාදා අංගහරවල මිනි වරදාන්නේ නැහැ. අදිනේ මැරෙන්න හොඳ නම් වරදන්න මොකද වෙන්නේ? එහෙම කතාවක් තමයි. ඒ මිනිස්සු නාගදවස්වල මිනිපාපණ වුණා කරපු වෙලාව. ඉතින් මේ ලංකාවේ වමුවක් නැහැ. ඒ බව ඉන්න කට්ටිය කොහේ ඇලවතුළු දැන් නාන්න නැහැ. දැන් නාන්නේ නම් මම මොකද නේද එහෙම මිනිපාපණ නැහැ නේද? එමේ තාම අඟහරුවාද ඉකුරාද වත්තා. අවසනාව නැත්ත කතාවක්. දැන් මොන බලන්න අනේක තමයි. දැන් මොන අඟහරුවාද වලදැන. ඊට පස්සේ කොහෙද මිනිස්සෙක් මැරෙනවා. මේ මිනිස්සේ මැරෙන්න පණ හැදලා ඉන්නේ. හැබැයි අන්න අර ගෙදර අඟහරුවාද වලදා වුණා අර මිනිස්සෙන් මැරෙන්නේ කියලා. නතර වෙන්නේ. වෙන දවස්වල බලන්නකො දැන් මේ ටිකෙන් බෙලියන්තෙන් බලන්නකො බෙලන පබදවතේ මලකලා දෙකක් වුණා. දැන් බලන්න දැන් අද ඊට හෙට අනිත් මයිලෙන්ද කවුරු මෑරෙනවා. ඒක එහෙම සම්බන්ධයක් නෙවෙයි. අර ඔළුවේ තියෙනවා. අර මොහොත අදහස ඔළුවේ තියෙනවා මේ අහහරුවාද දැම්මෝ තිකුරාද දැම්මෝ එක දිගට යනවා. හදා ඊට පස්සේ ඒකට සම්බන්ධ කරනවා. අන්න මනසෙන් මැරුවා. අන්න හරියන් ගහරුවා දැම්ම ඔන්න මනසෙන් මැරුවා. තා බලන්නේ තව මැරෙනවා. කොහොමත් මැරෙනවා. අර කියවන සනාද කරනවා. හරි. ඒකද මේ ත්‍රිපිටකේ නම් එහෙම දෙයක් නැහැ. මරණාසුද සූත්‍රවල අඟහරුවා වල දාන්නේ, බාදිතුරාද වල දාන්නේ බා. එහෙම කරොත් ගම්මාන මහතක් කියනවා. එහෙම ගන්න බුදුදහම. හරි. එතකොට අපි කතා කරන්නේ පාස්කුලේ වස්ත්‍රය ගැන මතක වස්ත්‍රය කියලා අපි කියනවා. එතකොට දැන් මොක අරගෙන අල්ලගෙන ඉන්නවනේ. අල්ලගෙන ඉන්න අඳාගෙන කිව්වොත් කන්නේ නැහැ. එතකොට දෙන්න බැරි කමක් දුන්න වෙනවා.
අර මැරිච්ච මනුස්සය ගැන එතකොට දැන් මේ ගෝණ මේත වස්තුන් කියන්නේ මැරුණු කෙනා ගැන අඬලා දොල්ල වැඩක් තියෙන වැඩක් නෑ තේරුමක් නෑ. අර බෝසතාණන් වහන්සේ තේරුම් කරපු විදිහ හරි ලස්සනයි නේ. දැන් අපි සෝහන බැඳලා දැන් හොඳට සෝහන බැඳලා ඒ ඇටකප්පික දිරලා ඉවරයි. ඊත් අඬනවා. හරිද? මේ හරි ලස්සන කතාවක්. එතකොට ගුණාව හොඳට පේනවනේ. උගේ ඔළුව කඳ බඩ ඔක්කොම තියෙනවනේ. හැබැයි අර අලුතෙන්පත් කරපු සෝහන පදාගෙන තාත්තන්න. පේන්නේ ඒක හන්දා අපිට මේ කතන්දර වලින් මේක සාමාන්‍ය කතන්දර වුණාට මේක ගොඩාක් ගැඹුරු දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට මැරිච්ච කෙනා ගැන නෝකල තේරුමක් නැහැ. මැරුණට පස්සේ ඉපදෙනවා ඊළඟට. ඉපදෙන මැරිලා කොච්චර වෙලා යනවද? මැරිලා ඉපදෙන්නේ. ඒක කියන්නේ නැත්නම් අපි හිතන්නේ 7 දවසේ 3 මාසයක් කරන් ඉන්නේ. ගෙදර අම්මාද කරන්නේ නැහැ. මැරුණු මොහොතේ ඉපදෙනවා. ඒක අවදානමානුකූලව මෙහෙම විස්තර කරනවා. සිතේ තියෙන අවශ්‍ය කොටලද චිත්තක්ෂණ එකයි. ඒක මේ උපමාවලින් දේශනා කරන්නේ ඇසිපිය ගහන වෙලාවක අසුරුතනක් ගහන වෙලාවක ඒ වගේ චිත්තක්ෂණ තියෙනකොට කෝටි ලක්ෂ ගානක්. කෝටි ලක්ෂ ගානක් අසුරුතනක් ගහන වෙලාවක ඇසිපිය ගහන වෙලාවක චිත්තක්ෂණ තියෙන කෝටි ලක්ෂ ගානක්. එතකොට චිත්තක්ෂණය කියන කොච්චර කුඩා ප්‍රමාණයකින් කියලා තේරුම් ගන්න පුළුවන් නේ. අපිට හිතා ගන්නවත් බැරි තරම් කුඩා ප්‍රමාණයක් තමයි සිටී අවශ්‍ය. ඒකත් අවස්ථා තුනකට බෙදෙනවා. ඒක අවස්ථාවක් අරගෙන අවස්ථා තුනකට බෙදෙනවා. කොහොමද? උපාද ස්ථಿತಿ භංග. සිත ඉපදෙනවා, පවතිනවා, විනාශ වෙනවා. එතකොට මෙහි අවසාන සිත. ඒකට කියන්නේ චුතිසිත කියලා. චුතිසිත ගාස්ව චිත්තක්ෂණ එකයි නේ. ඊළඟට අපි මේ රාත් වෙලා නැත්නම් ඊළඟට උප්පත්තිය ලබනවා. අර සිතේ හට ගන්න මේකෙන්න. ඊළඟ උප්පත්ති සිද්ධ වෙනවා. කොහොමද? උපාද ස්ථಿತಿ භංග උනාට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ උපාද අවස්ථාවේ ඉපදිලා ඉවරයි. ප්‍රතිසන්දි හට ගන්නවා. ඔව්. කර්මානුරූපව හට ගන්නවා. හරි. බලන්නකො සති ගණක් යනකොට ඇතිපිය ගහන වෙලාවෙම චිත්තක්ෂණ කෝටි ලක්ෂ ගණනක් තියෙනවා. ඒක චිත්තක්ෂණේ කොටස් තුනකට බෙදලා එක චිත්තක්ෂණයක අන්තිම කොටසයි භංග අවස්ථාවේ අනිත් චිත්තක්ෂණේ මුල අවස්ථාවේ සම්බන්ධ වෙනකොට මොන වගේ පොඩි කාර්යයක්ද? හිතා ගන්න බැරි වේගයක්. ඔව්. අපි හිතනකොට ඉපදෙන්නේ ඉවරයි. හරිද? ඒත් සෙනෙකින් ඉපදෙනවා. ඒක කර්මානුරූප වෙන සිද්ධියක්. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. මැරෙනකොට මතක් වෙනවා. මොකද? කර්මය. පෙර සංසාර මේ ආත්ම වෙන්න පුළුවන් පෙර අතීතවල කරපු කර්මය. අවසාන මොහොතේ ප්‍රබල වෙනවා. අවසාන මොහොතේ ප්‍රබල වෙනවා. යම් කිසි කර්මයක්. එහෙම නැත්නම් කර්ම නිමිත්තක්. අවසාන මොහොතේ කර්ම නිමිත්තක්. දැන් ඔයගොල්ලෝ කියනවා සිල් අරගෙන ඉන්නේ. සිල් අරගෙන ඉන්නකොට දැන් මේ අය ටික වයසට යනවා අපි කවුරු කාලෙද දැන් මොන මෙතන කවුරු මැරෙන්න ඉන්නවා කියන්නේ කවුරු මැරෙනවා ඔයාලට කලින් මං විතර හැද මට කලින් මම විතර වෙද්දා දැන් මැරෙන මොහොතේ අපි කට්ටිය ගිහිල්ලා පඩේට ගිහිල්ලා මේ මොන කර පිළිතරේ මොනවාද කියන බණ කතාවක් කර කියනවා එතකොට ආත්ම නිමිත්ත විදිහට දකින්නේ මොනවද සීල් අපි කට්ටිය දැක්කට පස්සේ මේ කට්ටියත් එක්ක සිල් ගන්න මං ගියා නිමිත්තක් අපි පෙනිලා මතක් වෙන්නේ මොකක්ද කරපු පින්කම් ටික අපි පන්සලේ සිල් ගත්තා මෙහෙම දන් දුන්නා මේ වගේ පින්කම් කරා චෛත්‍ය පින්කම් කරා ත්‍රිපිටක පොත් පූජා කරා පන්සල පින්කම් කරා බලන්න අපි කොච්චර ඔක්කොම එක පින්කම් කරා එතකොට අපි දැකලා මේ මනසේන කවුද මොනවද මතක් වෙන්නේ අර කරපු පින්කම් ඒකට කියනවා කර්ම නිමිත්ත ඉන්නේ පැත්තේ. අය පැත්තේ. ඔන්න දඩයන් කරන කෙනෙක්. දඩයන් කරන කෙනෙක් දැන් තුවම් වල හරි ආසෙත් ඕකත් පේන විදිය එල්ල තියෙනවා. අවසාන මොහොතේ තුවම් මතක් වුණා මොන මතක් වෙන්නේ?
තුවාංගු අනිත්‍ය කියලාද නෑ. අර චිත්‍රපටිය වගේ පේනවා. ඇයි? තුවාංගු අරන් ගිහිල්ලා සාත්තු මාරපු. හරිද? ඒක නෑ තුවාංගු ඕනේ. ඒ සාත්තු මරන්න තවකාරවල හවු කරගෙන ගියන් කියමු. ඒ හවු කරපු එක්කෙනෙක් කවුද? එහෙම කෙනෙක්. ඒ කර්ම නිමිති හොඳ සහ නරක පැති වලට බලපාන හැටි. ඊට පස්සේ ගති නිමිත්ත සමහරක් අයට උපදින ස්ථානෙ වෙනු කරනවා. අපි කතාවලදී වල අහලා තියෙනවනේ. ධනංජානි බමුණනි. එතකොට දිව්‍ය ලෝකේ දිව්‍ය රට ඇවිල්ලා එතකොට දුදුගමනු රාජ්‍යරුවන්ගේ අවසාන මොහොතේ මේ ගති නිමිති පෙන්නලා තියෙනවා. ඊළඟ උපත්තිය ලබන ස්ථාන මෞපුසල උපත්තිය ලබන්න දේශනාවේ තියෙන්නේ රතු රෙද්දක් පෙරවුවා වගේ. මෞපුසකපදී රතු රෙද්දක් මෞපුස රතු පාටයි රතු රෙද්දක් වගේ ඒ වගේ ගති නිමිති. එතකොට අවසාන මොහොතේ අපිට බලපාන කරුණු තුන යනවාද? කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. අනේක නිසා ප්‍රතිසන්දිය හට ගන්නවා. ප්‍රතිසන්දිය හට ගන්න අර වගේ කුඩා කාලයක් තමයි යන්නේ. අවසාන චිත්තක්ෂණේ බංග අවස්ථාවේ මේ පරලෝක ගියාට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ උපාද අවස්ථාවේ ප්‍රතිසන්දිය හටගෙන ඉවරයි. රාතන ඊට ගාත්‍යයක් නැහැ. ඊළඟ භවයක් අල්ලගන්නේ නැහැ. විපාකයක් නැහැ. ඒක තමයි අවිද්‍යාව දුරු කරලා තියෙන්නේ. අපි අවිද්‍යාව දුරු කරලා නැහැනේ. ඔව්. ඊට පස්සේ ඊළඟ භවය සැකසෙන්නේ අවිද්‍යාව නිසානේ. රාතන් වහන්සේ අවිද්‍යාව නැති කරලා තියෙන්නේ. ඒක නිසා ඊළඟ භවයක් නැහැ. ඔව්. ඊළඟ භවයක් තියෙන හැමෝටම, ඒ කියන්නේ අවිද්‍යාව තියෙන හැමෝටම ඊළඟ භවයක් අනිවාර්යෙන් තියෙනවා. ධර්මය අවබෝධ කරගත්තේ නැති හැමෝටම ඊළඟ භවයක් අනිවාර්යෙන් තියෙනවා. හැබැයි රාතන් වහන්සේට එහෙම නැහැ. අවිද්‍යාව නැති කරලා තියෙන්නේ. ඒක ඊළඟ භවයක් අරගන්න. අර අපිට වෙලා තියෙන්නේ අපි අවිද්‍යාව නැති කරමු නැති හන්දා අපිට අනිවාර්යෙන් ඊළඟ භවයක් තියෙනවා. ඊළඟ භවයේ හැදෙන්නේ අවසාන මොහොත බලපාන්නේ අන්නර කිව්ව කරුණ. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඔව් ඒක මෙහෙම තියෙනවා. අපි තේරවාදී සම්ප්‍රදායනේ බුද්ධ ශාසනයත් එක එක කාලවල සංගායනවල එක එක කොටස් වලට කැඩලා තියෙනවා. තන්ත්‍රයානි කියලා මේ කොටසක් තියෙනවා. ඒ අය පිළිගන්නවා මේ අන්තරාභව කතාව. ඒ කියන්නේ මෙහෙම මැරිලා ඊළඟ භවයේ උත්පත්තිය ලබනකම් සැරිසරන කතාවක් ඔය තන්ත්‍රයානි පිළිගන්න තියෙනවා. හැබැයි අපි තන්ත්‍රයානි නෙමෙයි. අපි තේරවාදී දාර්ශනික. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ නිර්මල ධර්මයේ තියෙන කොයිද? තේරවාදී. අනිත් දාර්ශනිකවල එක එක විදිහ. මහායාන සම්ප්‍රදාය එක විදිහ. තන්ත්‍රයාන ඒ වගේ එක එක නිකායන් වල තන්ත්‍රයාන. හරි. ඊළඟ කොටසක් එක එක දේවල් පිළිගන්නවා. ඔව්. ඒ කියන්නේ එක එක කාලවල මේක වෙනස් වෙනවා. ඒ වෙනස් වුණ එක විදියක් තමයි. ඔව් දැන් මහායාන පිළිගැනීම තමයි හැමෝම බුදු වෙන්නේ. රහතන් වහන්සේලා නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේලා නැහැ. ඔක්කොම මහායාන හැටියට බුදු වෙනවා. තුන්තරා බුදියන් නැහැ. එක කාටක එක බුදු වහන්සේ විතරයි ඉන්න පුළුවන්. හැටා ඔක්කොම බුදු දෙතුන් දෙනෙක් නෑ නෑ එහෙම එකක් දෙක නෑ. ඒක ඔක්කොම දැන් අපි ඔක්කොම මහායානෙ ඉන්නවා අපි. අපි ඔක්කොම බුදු වෙලා තමයි ඉන්නවා. ඒක එකිනෙක දෙන්නද එහෙම ගානක් නැහැ. ඔක්කොම නියමකට ඉන්නේ. ඒ මහායානෙ ක්‍රමය. ඒව ටික ටික වෙනස් වෙන ඒවා. හැබැයි අපේ නිර්මල ධර්මය තුල එහෙම නැහැ. ඒ හරි ලස්සනට මේ පැහැදිලි කරලා තියෙනවා. ඒක හන්ද අපිට ওই මහායාන, තන්ත්‍රයාන ඒවා අපි අල්ලගන්න එපා. ගොඩාක් අපි ඒවා අල්ලගෙන ඉන්නවා. හරිද? අපේ දර්ශනේ අපි මේ නිර්මල තේරවාද දර්ශනේ මගේ අරලා මහායාන අල්ලගෙන ඉන්නවා. ටිකක් තන්ත්‍රයාන ටිකක් අල්ලන්නේ නැහැ. ඒක හොඳයි. පොඩි සෝයක් ලබන්න පුළුවන්. ඒ ඉගෙනලා මරුණාට පස්සේ පින් අරගෙන හොඳ තැනකට තෝරලා යන්න පුළුවන්. එහෙම හිතාගත්තොත් හරි ෂෝක් කියලා නේ හිතන්නේ. හිතාගත්තොත් හොඳයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ.
එතකොට ගෙදර අපි කරන පින්කම් හොඳ දානයක් දෙනවා. දානෙ පින් ටිකක් හොඳට අරගන්න. ඊට පස්සේ ඔය පින්කම් කරනකොට ඒ තුන් මාසෙ පින්කම් අරගෙන දැන් මට ඇති හොඳ ගොඩාක් පින්කම් තියෙනවා. ජීවිත වෙලා ඉන්නකොට කරන්නේ. මරණ පස්සේ නෙක බලන්න. හරි. ඊට පස්සේ ඔර්ගන යන්න පුළුවන් කියලා තමයි ඒ අන්තරභව කතාවේ කියන්නේ. හැබැයි එහෙම ඇත්තටම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තේරවාද දර්ශනය අනුව ජීවත් වෙලා ඉන්න තමයි පින්කුසාර රැස් කරගන්න ඕන. මේ ලෝකේ ධර්මයේ තේරුම් ගන්න ඕන ජීවත් වෙනවා. දැන් මලගේ දාන්නාම වැඩිම ඇහෙන වචනේ මොකද්ද? කතාවක් අවසානයේ නිවන් දුවලා ලේනවා. දැන් මේක එහෙම වෙලා දැන් මිනිස්සුන්ට දැන් මම ඊයේ ඉස්කෝලේකට ගියා බණකට මම ඉස්සෙල්ලාම දැන් දරුවෝ ඉන්නකොට මේ මම බණ පටන් ගන්න හදන්නේ මම උදාහරණ කියනවා නිවන් දුවලා ලේනවා. උදාහරණ කවුරු කැමති කියලා අපිට උසන්නේ. එක 10ක් නැහින්නේ. අය හම්බෙන්නේ මම ගිය නැගිට්ටා. මම ඒකට නැගිටවල මොකද අපිට ගහන්නේ කියලා මං ගුව අනිත් ඉන්න ඔක්කොම මොඩේ. ඒකට වත් කියනම පොඩි කට්ටිය නෙමෙයි. මහ කට්ටිය දන්නේ නැහැ නෝ. මහ කට්ටියට බෑ. දැන් අපි උපන්දිනේ මොකක් හරි බෞද්ධයන් අපි මට කල්පනා වුණේ අපි ඔය වැඩි සම්පියාරි උපන්දිනේ දවසක පන්සලේ කැවිලා බෝධි පූජාවක් කරලා එහෙම මොකක් හරි ඒ කරපු සේවය ගැන අපි අගයීමක් කරලා එහෙම කරොත් හොඳයි කියලා. මොකද දැන් මේ වැඩි වයසක කරන්නේ ටික ටික මැරෙනවා. මැරෙන කලින් මේ මාසයේ අපි අගයීමක් කරන්න බෑ. මැරුණට පස්සේ කියලා ගන්නෑ. මැරුණට පස්සේ දේවල් දෙන්නේ කොච්චර දේවල් මේ සමාජයේ වෙනුවෙන් කළ තිබුණා මිනිහ විතරක් තියාගෙන අර ගෙදර මිනිස්සු තනනවා අපි කියනවා අපි ඊළඟට මැරෙන්න මාසේ අහන්නේ නැහැ. ඒ මැරෙන්න මාසේ එන්නේ අර හරමයි දෙදුනොත් අන්න එහෙම හිතලා කියනවත් දන්නේ. ඒකම ජීවත් වෙලා ඉන්නකොට අපි කරන්නත් ඕනේ. අපි මිනිස්සු අගය කරන්න ඕනත් ජීවත් වෙලා ඉන්නකොට. මරණ පස්සේ ඒව සීකරන එක අපේ යුතු තමයි. හැබැයි ඒක හරියටම කරන්න ඕනේ ජීවත් වෙලා ඉන්න. හැබැයි ඒක කරන්න බැරි හේතුකුත් තියෙනවා. අපේ මේසු ඉරිසියා වැඩි. දැන් ඔන්න කවුරුද දැන් අපි එහෙම වෙනදා පටන් ගත්තොත් ඔන්න පළවෙනි දවසේ. දැන් හෙටේ කියමු මේ දෙවෙනි උපන්දිනේ තියෙනවා. ඔන්න කවුරු හරි එකයි අපි දැන් ඔක්කොම කල්පි වැඩි සම්පීකමු. තමයි කල්පි මේ උපාසකම්මා බලන්න මේ වගේ සිල් ගන්නවා මේ වගේ පන්සල් උදා කරනවා. එහෙම කිව්වට පස්සේ ඊළඟ උපන්දිනේ හත් දෙන්නේ මගේ එක මොකක්ද කියන්නේ. ඒක අඩුවෙන් කිව්වොත් ඉරිසියා. ඉතින් අපිට බැනලා යන්නේ. අර උපාසකම්මා ගැන තමයි හාමුදුරුවෝ කතා කරන්නේ. අපි ගැන කිව්වේ නෑ ඉතින් යන්නේ හත් දෙනෙක් කරවල තියෙන්නේ බෑ. අන්න ඉරිසියාවේ ඉන්න සමානක් වෙලාවට අපිට මිනිසුන්ම මේ ඇගීමට ලක් කරන්න බැරි ගන්නවා එන්නේ. මේ මිනිසුන්ගේ තියෙන ඉරිසියාව. දැන් පන්සලේ ගොඩාක් මැරිගෙන වැඩ කරන කට්ටිය ඉන්නෝනේ. මේ පන්සලේ ගත්තම ඕල් එකයි දෙන්න ඕනේ ඇවිල්ලා මැරිගෙන වැඩ. හැබැයි සමානක් වෙලාවට ඒ මිනිස්සුක නමක් කියන්න බෑ. කිව්වට පස්සේ අතන මෙතන ඇඳලා හැමදාම කියලා අර මනසේ කරා අදිනේ එන මනසේ නම එපා කියන්නේ. ඊවලෙන් තියෙනවා. හරි. අපි කතා කරේ මල ගෙදර අවස්ථාව. මල ගෙදර අවස්ථාවේ දැන් මොන පාන්සු කොට දෙද්ද දෙනවද ගන්න. අලගන දුන්නට පස්සේ අපි ගාතාවක් කියනවා. කියනවා දැන් මලගේ වල දාලා තියෙන්නේ ඉසා ගෝතමී ලැබෙන්නේ නැහැ. දැන් මොන මේ මලගේ අවස්ථාවේ ඉඳලා අපි මොකක්ද මේක දැන් මේ මලගේ මම මේ ඇවිල්ලා තියෙන පාමුදුක දෙන්න මිනිහත් ඉතරන් දින වෙන්නේ හිතන්න දැන් ඔන්න එහෙනම් ඔන්න පාමුදුක දෙන්න ගන්නවා දැන් ඔයාලා කියන්න මොකද කරන්නේ අපි කියන එක කියලා දැන් මිනිස්සුන්ට මතක නැහැ. දැන් ඉමාන් මතකවත්තම් බික්කු සංඝස්ස දෙනවා කියලා කියන්න ඕනේ. මේ මතකවත්තේ බික්කු මාදන් කරන්නේ පූජා කරනවා.
දැන් අපිනේ නේ කියන්නේ දැන් ඇහුවා දැන් ඔයාලට මතක නැන්නේ. යථාවාදීව හසුරුවලා. ඒ දැන් හදනකොට තියෙන්නේ. අන්දේනේ මේ ජීවත් වෙලා කියන බණ කියන්නේ මේකට. එතන මැරිගෙන අඳාන්නේ නෙමෙයි. මේ කරන පින්කම හරියට කරන්නේ. දැන් නිකම් දැන් පූජා කරනවා. කුසාසිත තරම් කියනවා මොකද්ද? සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික. සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික. ඔහෙන මිලෝදියක් ගන්න. ඔන්න එහෙම කියන ආයන පරණම මේ මහාත්ම ගන්න අර දිගෑර ගන්න අල්ල ගන්න කවුරු වට වෙනවා. ඔරේ අල්ලගන්න මොනින් හරි අල්ලගන්න බෑ නම් මෙහෙම අර සංඥාවම වගේ ඇඟෙන් හරි අල්ලගන්න. හරි. ඒ අතනේ වත් ගන්න ඕනේ. හිත නෙවෙයි අත වත් ගන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න මම කියනවා. ඉමම් මතක වත්තාන් ඔයාලා කියනවා. බික්කු සංඝාස දේම තව ඉස්සරහට ගැලක් ගන්න මෙහෙමයි. කාල කතානම් අම්මා පඤ්ඤාතීනම් පුඤ්ඤත්තාය ඉමම් මතක වත්තාන් බික්කු සංඝාස දේම ඔහෙලා කියනවා. මට කියන්නේ ඔය කුසාසිතට මොකද මොකක්ද නැන්නේ? ඔව්. සෝමනස් සහගතද? උපේක්ඛා සහගතයිනේ. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික. සසංකාරික ආදීනේ අපි කියලා මේක කියන්නේ. ඒතර බලන්න හොඳ පින්කම කරගන්න තියෙන අවස්ථාවේ අර මොඩකම හින්දා ඒ විනාඩ කරගන්න බාරු කරගන්න. නැත්තම් හතරින් කරන්න බලන්න අපේ මහත්යා නැති වෙලා නැත්තම් අපේ නෝන නැති මේ ඥාති නැති වෙලා මේ කරන්නේ අපි මහා පින්කම. සතුටු වෙලා මහා සංඝරත්නයට වැඩම කරලා ඉන්නෝ මේ මහා සංඝරත්නයේ මේ වක්ත පූජාවක් සිදු කරා. කියලා ඥාන සම්ප්‍රයුක්තව කරන්න කියනවා. අන්න ඒ වෙලවල යන්නේ ටිකක් අඬනවා ටිකක් ගාලා කියනවා. ටිකක් අඬනවා ටිකක් ගාලා. දෝමනස් සාගතේ ඒක වෙලාව කතා කරලා ඊට පස්සේ කොහොමද? ඒක මාරේ නඩ ගන්නවා. ඒකට ඒක ප්‍රතිඵලෙ මහත්ඵලද? නෑ. මහත්ඵල නෑ. කරන්නම් මාරේ. ඔය කියන කාතාව මිනිස්සු දෙයම දන්නේ නෑ. දැන් පොත් ගහලා මේ මුල්ම දේශනාවේදී අපි කිව්වනේ පොත් තියෙන්නේ වන්දනා කතාව ලෝකේ ඉන්නවා. කාල කතාන කාල ක්‍රියා කලාව. ඒ කියන්නේ මරු අම්හා කඤ්ඤාතින අපගේ ඥාතින්ට පුඤ්ඤත්තාය පින් දෙන්න. ඉබන් මතකවත්තා ඉමන් මතකවත්තා මේ මතක වස්ත්‍රය බික්කු සංඝාසදේ බික්කු මහා සංඝරත්නයට පූජා කර. ඔය ඔබ හිතේනම කියනකොට වෙන මනෝකාර කියන්නේ. ඔයන්නේ ඔවවන්න හරි වටිනවා. ඇයි? ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරන්නේ නේද? දැන් මොපාර මෙතනින් පටන්ගෙන ඔයලා පාන්සුවල කියන්න ගත්තොත් ඊට පස්සේ මටත් ඉන්න හම්බුනේ. එයි මේ කාලය තිස්සේ උරු වෙලා ඉන්නේ. ඉඳලා මොකද්ද ඔය කරන්නේ අපිට කියන ගත්තා ඔය මේ මනසේ කියන්නේ එහෙම කියන්නේ. ඕ ඒකාන්ත ඉතර වෙනස් කරන්න යනවා නේ. ඔය ගාථාව කියනකොට ඔයලා දැනගෙන කියන්න. ඒ ක්‍රමය වෙනස් කරන්න එපා. ඒක අර්ථය එහෙම වුණාට ක්‍රමය වෙනස් කරන්න කියොත් අපිට මේක විසමක් වෙන්නේ. හරි? තමන් ඉතින් හිතා ගන්න. ආම්බ්‍රෝ කියනකොට දැන් මෙහි මල ගියක් වුණා මට තමයි කියන්නේ. සම්ප්‍රදායක් හැටියට පන්සලේ ආම්බ්‍රෝ තමයි මේ මල වාස අංගික කරන්නේ. මම ඉතින් කිව්වා නැත්නම් මම කියන්නේ ආයෙනම් ඔයාලා කියලා පූජා කරන්නේ කියලා. මා කියනවා සම්ප්‍රදායෙන්ද අපි කියන්නේ. ඒකට බතෝලේ වචනයක් දාන්නේ අර්ථයෙන් මෙහි කරගෙන මේ අපි පූජා කරන්නේ වස්ත්‍ර පූජාව තුන් කල්ලයි මහා සංඝරත්නය. බලන්න සාංගික දානය. අතීත වර්තමාන අනාගත කියලා තුන් කල්ලයි මහා සංඝරත්නය. සාංගික දානය. ඔව් ඒ මතකවත්තන් කියන්නේ අපි. මැරිච්ච කෙනෙක් උදෙසා පින් දෙනවා නම්
කාලකතානං අම්හාකා ඥාතින පුඤ්ඤත්තාය ඉමං වික්කං සපරික්කා ඉමං වික්කං කියන්නේ දානය සපරික්කාරන් කියන්නේ පිළිකරද අට පිළිකර දුන්නොත් ස අට පරික්කාර අට පිළිකරද වික්කු සංඝාසදේම වික්ෂු මහාසංඝරත්නය පූජා කරනවා. එහෙම නැත්නම් අට පිළිකර පන්දලේ ආමුණු විතරක් නෙමෙයි. ඒකත් අපි කියන්නේ. හරිද? ඒක තමයි. ඒකකොට ඒ අපි කරන කුසලයේ වුණා නෑ කුසලයේ අකුසලයේ වෙන්නේ කුසලයේ හිින්න වෙනවා. හරිද? කුසලයේ කරනවා ඒකට දානෙ කරන්නේ. ඒක හිින්නයි. හරිද? ඥාන විප්‍රයුක්තයි. අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් ඥාන විප්‍රයුක්ත අවබෝධයක් නැහැ. ඥාන විප්‍රයුක්තයි. එතකොට හදිසි ඉන්නවා. ඔය සිත අහේතුක සිතක් නේ. ඔය සිත අහේතුකයි. අහේතුක ප්‍රතිසන්දි යුගල දෙකක් තියෙනවා. එකක් තමයි කුසල විපාකය තමයි අහේතුක සිත්වල උපේක්ඛා සහගත සම්තිරණ කුසල මේ විපාක සිතක් තියෙනවා. අහේතුක කුසල විපාක 8 තුල සම්තිරණ හිතක් තියෙනවා. උපේක්ඛා සංගත සංයම හිත. අන්නේ ඒ සම්තිරණ සිතෙන් ප්‍රතිසන්දිය හටගත්තොත් මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මොන වගේ? අන්ධ ගෝලු ගීවි අංගවිකල උපන්ති. හරි? ඒ අකුසල කියන බෑ. කුසලයේ හිමිනකම. කුසලයේ දුර්වල කුසලයේ ඇයි මහා කුසල නෑ විපාක දෙන්නේ. නෑ. අහේතුක සිත් කියන්නේ දැන් සිත් ටික මතක නැහැ. නෑ. අහේතුක සිත් කියන්නේ හේතු භාවයෙන් සලකන හයක් තියෙනවා. අලෝභ, අදේශ, අමෝහ. ලෝභ, දේශ, මොහ. ඒ හයෙන් එකක් අත දෙන්නේ. එතකොට ඊළඟ පටියේ ඒක කරපාලන ඒක තමයි. දැන් මේ ප්‍රතිසන්දිය ගෙන දෙන ක්‍රම තියෙනවා. අපි අහේතුක සිත් ඉගෙන ගන්නකොට හොඳට බලන්න. අහේතුක ප්‍රතිසන්දි යුගලයක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි කරන්නේ දැන් හීන කුසලයක් නම් උපේක්ඛාසගත වේලා ඥාන විප්‍රයුක්ත සසංකාරික කියලා කියනවා. උපේක්ඛාසගත ඥාන විප්‍රයුක්ත සසංකාරික. ඒකත් කිසිම අවබෝධයක් නැතුව කිසිම තේරුමක් නැතුව කරන්නේ. එතකොට ඒකේ ප්‍රඥාව නැහැ. කුසල මේ කියන්නේ හේතු දෙකයි. මොකද්ද? අලෝභය සහ ආදේශය. දෙකයි. අමෝහය නැහැ. ඥාන විප්‍රයුක්තයි. හරි. ඒ දෙකේ අපි කියන උත්කෘෂ්ඨ ඕමක කියලා. ඕමක අවස්ථාවනේ. ඒ කියන්නේ මේ කුසලයේ බල සම්පන්න භාවය අඩුයි. ඒ ක්‍රමය තමයි ඒක අවසාන මොහොතේ මතක් වුණොත් ඒක ඊට පස්සේ දි හේතුක ඕමක වුණොත් විපාක දෙන්නේ නියතිය තමයි. අර සම්පීර්ණ සිතෙන් තමයි අවසාන මේ ප්‍රතිසන්දිය හටගන්නේ. සම්පීර්ණ සිත බලපාන තමයි ප්‍රතිසන්දිය හටගන්නේ. හරිද? ඔව්. එතකොට මේ චිත්ත වීදි කතා කරනකොට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඔයා ඒක එහෙම කතා කරලා ඒක තේරෙන්නේ නැහැ. චිත්ත වීදිය තුල අර වගේ දැන් කර්මයක් කියමු. ඒ වගේ මේ බල සම්පන්න භාවයෙන් අඩු දි හේතුක ඕමක කුසලයක් අවසාන මොහොතේ ඇති වුණොත් ප්‍රතිසන්දිය වශයෙන් උපේක්ඛා සාගත සම්පීර්ණ සිතකින් තමයි ප්‍රතිසන්දිය හටගන්නේ. ඒක තමයි ක්‍රමය. ඒක තේරුම් ගන්න අපහසු. තාම අර චිත්ත වීදි ගැන ඉගෙන ගත්තේ නැහැ. ඒ චිත්ත වීදි ගැන ඉගෙන ගන්නකොට ටික ටික ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් ඔබ අහේතුකද සාහිත්‍ය එහෙම බලන්න බෑ. හරිද? ඒ කොටස් ඉල්ලා කරන්නේ අහේතුක සිත් 18ක් තියෙනවා. අකුසල විපාක 7යි, අහේතුක කුසල විපාක 8යි, අහේතුක ක්‍රියා සිත් 3යි. එතකොට ඒක ප්‍රතිසන්දි යුගලයේ විදිහට තමයි මම මේ කතා කරේ. අකුසල විපාක වලට උපේක්ඛා සාගත සම්පීර්ණ සිත, කුසල විපාක වලට අහේතුක උපේක්ඛා සාගත සම්පීර්ණ සිතින් තමයි මේ ප්‍රතිසන්දිය හටගන්නේ. අර වගේ හිින කුසලයක් කරොත් අර වගේ තැනකින් අපි හොඳ තැනක මානසාත්මී ඉපදුනොත් අර වගේ ජීවිත තමයි ලබන්නේ. ඒක තමයි ධර්මයේ සඳහන් වෙන ක්‍රමය. හරිද? ඒක අද දැන් අර පින්කම ගැන මතක පස්සේ පුරුදු කරනවා.
ඒක අරගෙන තියෙන පූජා කරොත් ඒ කුසලය හීනයි. අවබෝධයෙන් හැබැයි ඒ අවස්ථාවේදී මේ ධර්මතාවයන් එක තේරුම් ගන්න. මේ පූජා කරන්නේ තුන්කලයි මහා සංඝරත්නය අරමුණු කරගෙන කියන එක බව තේරුම් අරගෙන ඒ පින්කම කරොත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරගන්න පුළුවන්. අපි එතන කරන වැඩේ තුල තියෙන අවබෝධයේ අනුව තමයි ඒක ත්‍රි හේතුකද දි හේතුකද කියලා වෙන්නේ. ඒක හන්දා හැමෝම මතක තියාගන්න මලගෙන වුණාට පස්සේ ඇඬුවට වැළපුණාට වැඩක් නැහැ. මෙරිට මනසේ අහු වෙන්නේ. මෙරිට මනස කරන් තියෙන යුතුයකම මොකද්ද? මෙරිට කෙනාට පිළිදෙන එකද? අදනම කියන්නේ මොකද්ද? දේසාගත සීල. අකුසල් සීල. එතකොට අපි තේරුම් ගන්නවා අකුසල් සීල ඇති කරගන්න හොඳයි. මේ ධර්මතාවයේ තේරුම් ගන්න කුසල සිත් අපි ඇති කරගන්න ඕනේ. දැන් අපි ඒක සඳහන් කරගෙන ආවේ පාංශකුලේ මතකවත් කියනවා. එතකොට ඒ කටයුතු සිදු කරන්නේ අපි අවබෝධයෙන් කරන්නේ. අවබෝධයෙන් කරගෙන ඉන්න කුසලයක්යි තියෙනවා. හැබැයි ඒක එච්චර සාර්ථක නැහැ. ඒ පින අනුමෝදන් කරනකොට තේරෙන්නේ අපේ ශක්ති සම්පන්න කුසලයක් කරලා ඒක අනුමෝදන් කරලා ඒකේ අනුමෝදන් වෙන පුද්ගලයාට පිළිපුන් වශයෙන් කරන්නේ. හැබැයි අපි කුසලයක් කරන්නේ හිින විදියට. මෙරිට කෙනාට ඒක හරි ප්‍රතිඵල ලබන්න තමයි. ඊට පස්සේ අපි මතකවලදී පූජා කරනවා. දැන් එක දවසක් හරි වෙලා. දැන් මතකවල සාමාන්‍ය වෙලා හැටියට නවන්න කියන්නේ එකට අරගෙන ඇවිල්ලා ආඳුරට එහෙම පූජා පස්සේ නවල කියලා දෙනවා. ඒ වෙලාවදී ඉන්න වෙලාව අනුව එහෙම කරනවා. දැන් නවල කියලා හොඳට බෑග් දාලා දෙනවා. දැන් මිනිස්සු ඕක බලාගෙන ඉඳලා දැන් මට තේරෙන්නේ නැහැ එක දවසක් මම ගියා. දැන් ඒක මේ මනසේ එච්චර දිග මතකවල නෙමෙයි නවල කියලා දුන්නා. ඊට පස්සේ කියන ඔබ ටික පොඩි කරන්න. මතකවලට පොඩි කරන්න. මම කල්පනා කරලා මොකද මේ කියන්නේ? අර මිනිස්සේ දැකලා තියෙන අර මතකවලට පොඩි කරනවා. අයි බුලි කොල්ල දෙන නිසා අර මිනිස්සේ හිතන්නේ ඔව් මතකවලට පූජා කරනකොට පොඩි කරලා දෙනවා. ඔව් මේ අත දෙන්න. මම දැනගෙන යන්නේ නැහැ. ඒක නම්. ඒකදර ඒ කියන්නේ මලකෙදර කියනවා පේනේනෝ විතරයි. අපි ඒකේ අතුලාන්තේ දැකන්නේ මේ මොකද්ද කරන්නේ මෙහෙම කියලා දකින්නේ. දැන් කඩේ මන්තයා මාඳුගුල රෙද්ද දාන නිසා ඔහෙල ගේනවා. කඩේ මන්තේ දාන්න දුන්නා. කියන්නේ දවල්ේ කඩේට ගිහිල්ලා මේ මොකක්ද විදිහට කඩේ ගිහිල්ලා මාඳුගුලයක් තියෙන එක රවස බඩට දෙන්නේ කොහොම කඩේ මන්තේ දෙනවා. දැන් දන්නවනේ. ඊගානයි කෝපේ. ඊට පස්සේ මේ මතකවත් අපේ තියෙන දාන්න එක ඒ මනල දෙනවා. හැබැයි යනවත් ඉඳන්නේ නැහැ මොකද? හදිසියෙන් ඒ කඩේ හිටියේ නැති වුණොත් එදාට ඒ කට්ලේ දෙන එක බලු කෙනෙක් ඉන්න මතකවත් කියලා දෙන්න. ඔව් කර ව්‍යාපාර කරගෙන මම දෙන්නම්. එහෙම නැතුව දාන්න. හරි. හරි. දැන් මේ මතකවත් පූජා කරන්නේ. හරි. පූජා කරනවා පස්සේ පූජා කරන්නේ ස්වාමීන් වහන්සේලාට සිවුරකට කරගෙන ඉන්න සම්මානේ. ඔව්. ඒකට සුදුසු වස්ත්‍රයක් දෙන්නේ නැතුව සිවුරු පූජා කරනකොට මොකද වෙන්නේ? සිවුරු පූජා කරාම හොඳයි. සිවුරු මහපුර නැති හින්දානේ ලෙඩ කැලක් දුන්නේ. දැන් සිවුරු කියනවා. හැබැයි දැන් සිවුරු අපි පූජා කරොත් අරක තමයි වෙන්නේ. ඒ කියන්නේ බලන් ඉන්න මිනිස්සු බහිනු තමාර කාමලෝ බහිනු. අලුත් විදියක්. මේතර කාලේ පොප්ලින් දෙේ පූජා කරේ දැන් මෙන්න හොඳ ඒ පූජා කරන හොඳ සිවුරු පූජා කරනවා. ඒක තමයි සාමුද්‍රණික බෑනේ. ඒක දොස් කිව්වා මේ අටපිරි කරලා පූජා කරනවා. බාහුලේ අටපිරි කරලා දැන් බලන්නේ මේ පාසුකුලේ පුදු දැන් අටපිරි කරලා දෙන මේ මල ගෙවල් තියන්නේ අටපිරි හොඳයි. පිනක් කරගන්න. ඒ තර කාලයක් තිස්සේ දැකලා සුදු වෙන්න අපිට දීලා තියෙන්නේ. හැබැයි ඕක වෙනස් කරොත් ඉවරයි. කරන්න ඕනේ ඒක තමයි. හැබැයි ඒක තමයි ඉවරයි. ඒ කියන්නේ අර අවබෝධය නැතුව පෙනිලා අපි කරනවා. ඒකට ගිහි පැවිදි කියලා බේදයක් නැහැ. පෙනිලා කරොත් එහෙම වෙනවා. හරි. ඊට පස්සේ අපි පෙන් හදන වැඩක් කරනවා. පෙන් හදන. දැන් පෙන් හදනකොට ගාල කියන ඒවා අනිත් එක එක සිංදු කියන්නේ අලුතෙන් කෑලි දාන්නේ. මූල සිංදුව කියනවා ඒ සිංදුව මැදින් තම කෑල්ලක් තියෙනවා.
හරිද? ඒ වගේ මට වෙලාවකට හිතෙනවා. දැන් මොකක්ද පෑන් වල? පෑන් වල ඕගන්ට කියන්නේ කියන මොකද්ද? ඕගන්ට කියන්නේ ඉදම් මේ ඥාති නම්. අපි මේ කියනවා. යතාරිනහා පුරා පරිපූර්ණ සාගරංගේ යොමිතෝ දින්නම් වේදා අනුපකප්පති. උන්නමේ උදකම් වට්ටන් යතානින්නම් පවද්දති ඒවමේ වෙතෝ දින්නම් වේදා අනුපකප්පති. ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti යතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. එහෙනම් ඒ අතරතුර තමයි ගන්නේ. ඔහෙල ඉතින් කියනවා. ඉතින් ඔය දෙක තේරුම් ගන්න ගියාට පස්සේ එහෙනම් දෙකක් කියනවා. එහෙනම් දෙකක් කියනවා. මම නම් හරි ගන්නවා. එකක් කියලා ඉවරලා අනිත් එක උපනේ කාර්ය අපි නමයි. ආයෙන පෑන් වලනකොට ඉතින් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳන් කියන වේදාත කියන්නේ කියන නිසා තමයි ඒක තමයි ඒකත් ඉතින් ඔය කාලෙත් ඉඳන් ඇවිල්ලා ඉඳ ඔය අපිට එකපාරට ඉඳලා බෑ. අපි මහානායකලා නෙමෙයි. අපි ඔය වෙනස අපි ඉතින් කියනවා. ඔයාලා ජමීනාදි නම් මොකද කියනකොට අපි කියන යථාවාදය. ඉතින් මොකද කරන්නේ? මේකේ අර්ථය තේරුම් ගන්නවා. පෑන් වලනකොට ඒක මේක තේරුම් ගන්න විලාසයක් නෑ. එක්ක අපි උගා ගන්නවා කියලා දෙනවා. දැන් මොන පෑන් වලද? පෑන් වලනකොට දැන් ඒකටත් එක්ක අවුල් වෙනවා. එතන ඉතිය දැන් උගේ අර්ථ දෙකක් ගන්න පුළුවන්. දැන් මොකක්ද කියන්නේ? දැන් මොකක්ද කියන්නේ මාර්ගය. ඔය දෙන්නේ ඥාන. අනික අනිත් විතරයි. ඔහල දෙන්නා විතරක් අහනවා. එතකොට අනික කල්පි ධම්ම ඥාති කිව්වොත් මේ පින්තා මේ වෙලා අර ඥාතිට අනුමෝදන් වෙනවද නැද්ද? අනුමෝදන් වෙනවා. ඔය ඕපෙන් වෙයි කියලා නැතේ තේරුම් ගන්නෑ. හරි. දැන් මොකක්ද ඔක්කොම කෝපේ අරගෙන. මොකද වතුර ටික මේ වරන ගාතවක් කියන මොකද කියලා දන්නේ. ඔව්. ඇඟේ නර්ව් කර අල්ලගෙන විගට අල්ලගෙන යනවා. අපි කියන ධම්ම ඥාති නම් මොකද කියනවා? පින් දෙන්න ඕනද මොකද කරන්න කියලා දන්නේ. බලන්න මේ ක්‍රමය. ඒකන්ද ඒකයි කියන්නේ හැමදේම අවබෝධය. දැන් ඔකට ධම්මේ ඥාති නමෝතු සුඛිතා හොත ඥාති. මේ පින ඥාතිට අනුමෝදන් වෙලා සුවපත්භාවයටපත් වෙනවා. ඊට තමයි ඒක දාන කියන්නේ. අපි ගාතාවක් සංජානන කරනවා. උන්න මේ උදකම් වත්තං යතානින්න පාදති. ඒව මේ වෙතෝ දින්න වේදා. ඉහළ තියෙන ජලයේ කොහෙද යන්නේ? පල්ලෙහාට. ඒ වගේ තමයි අපි දෙන පින් වේදානම් කරනවා. ප්‍රේතයන් අනුමෝදන් වෙනවා. උපමාවක් තමයි කියන්නේ. පිරිච්ච වතුර බාලනේ ඉස්සෙල්ට එකට පුරවන්නේ. ඒ වගේ පින් බලාපොරොත්තු වෙන ඉන්න තමයි මිනිස් බාලනේ. අපි පිනක් රැස් කරගන්නේ පිළිලා තියෙන බාලනේ. ඒක මේ පැන්වල අනුමෝදව ඒ වතුර වලින් යනවා නෙමෙයි. ඒක තේරුම් ගන්න උපමාවක් කියන්නේ. ඒ වතුර පෙන්නන්නේ පින් නැති. ඒ කියන්නේ උපමාවක් නේ. මේ ලෝක උපමා කියනවා. මෙන්න මේ වගේ මේ පින් නැති අය අපි පින් දුන්නට පස්සේ පිළිලේ ඉඳලා යනවා කියලා තමයි ඒකේ සංකේතය. සමහර දේවල් පැන් වඩන්නේ බය. මිනිස්සු දන්නේ පැන් එකෙන් පෙරේ දෙනවා කියන්නේ. එහෙම මොකක් කරේ අමුතු එකක් හිතන්නේ. මම දන්නේ අල්ලි දේවල් පදින්න උනාට පස්සේ පැන් වඩන්නේ. ඔව්. උපදිනවට දෙන්නේ ඊගාවට. නෑ. මිනිස්සු ඉඳන් මැරිච්චයව පාසෙන් ඉඳලා පින්දුරුන කියලා. තිරෝගුණ සූත්‍රය තියෙන මැරිච්චයල පින්දුරුනට පස්සේ ඒ මිනිස්සු සුවපත් වෙනවානේ. ආහාර දන් දීලා පින්දුරුනට ආහාර පහල වෙනවා. වස්තු දන් දුන්නාට පස්සේ ඒ දිනාමෝදන්ට වස්තු පහල. ඒවැ සම්පූර්ණයෙන්ම බලන්නේ අපේ ඥාති නිහිම දෙයක් අපිට දුන්නයි කියලා ඥාතින්ට උදව් කරන ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි හිතන්නේ මොකක්ද මේ විනා දුන්නොත් මැරිච්ච මනුස්සයෝ දෙනවා කියලා. නෑ ඒ මනුස්සය හොඳට සුවපත් වෙනවා. හරිද? ඒ පැන්වලින් ගමන ඒක ඒ වගේ විද්‍යාත්මක අදහස් අපි තියාගන්න නරකයි. ගන්න අවබෝධයෙන් අපි මේ දේවල් කරන්නේ. ඔව්. හිත පිළිදවගෙන අවබෝධය. ප්‍රධාන වශයෙන් මේ කරන වැඩසටහන අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධ කරගෙන ඊට පස්සේ ගාතාවක් කියනවා. මොකද්ද? සමාන කරලා ඔය ගාතාව කියනකොට පැන්වල ක්‍රමයකට තියෙනවා. ඒ කියන්නේ අවබෝධය නෙමෙයි. අපි මතකත් පුරුදු කරලා පස්සේ එහෙනම් පින්වත්නි
සම්මහා සංග්‍රාමයේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාතරණයක් දේශනා කරනවා. ඔය සියලු දෙනාම අනිත්‍ය මෙනෙහි කරන්න කියලා අපි කියනවා ගාථාව. මොකක්ද? අනිච්චාය සංඛාරා උපාද වයංගම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒසං උපසංසුතු. අපි කියනවා අනිච්චා සංඛාරා කියන දැන් ඔකට අනිච්චා සංඛාරා කිව්වා. මම වලට කියනවා දැන් ආශිර්වාද කරනකොට වදිනකොට අනිච්චා සංඛාරා උපාදවය ධම්මින උපජ්ජිතානිච්චා මට බැනලා ගහලා මේ ලෝකයේ යථාර්ථය කියන ගාථාව. අනිච්චාව සංඛාර මේ සියලුම සංස්කාර අනිච්චයි. උපාදානය උපදින විනාශ වෙනවා. ඉපදිනා යන්නේ. ඉපදුන හැම දෙයක්ම විනාශ වෙනවා. උපජ්ජිතානේ උද්ධං. බුදුරාමුදුරුවෝ පරිනිර්වාණ මන්දේ වැඩ ඉන්න වෙලාවේ සත්‍යයෙන් තමයි ගාථා කියලා තියෙනවා. තවත් තැන්වල සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී සත්‍යයෙන් කියලා තියෙනවා. ඒකින්ද අපි තව තවත් මොකද ওই ගාථාව කියනවා. ඒ ගාථාවේ ලොකු අර්ථයක මේ ලෝකයේ අන්තකතාව අනිත්‍යයි. වේලාම සූත්‍රය. අංගුත්තර නිකාය නවක නිපාතයේ කියලා බලන්න දැන් මම කියනවා. අද ඕනනම් කියලා බලන්න මම බෝධය කියන්නේ කියලා. වේලාම සූත්‍රයේ අන්තිමට අනිත්‍ය සංඥා වැඩි වෙන තමයි අර පින්කම් වලට වැඩි ආනිසංස වැඩි. අසුරු තනන් ගන්න වෙලාවක් අනිත්‍ය සංඥා වැඩිවොත් කියන්නේ හොඳ නිකම් වලට අනිත්‍ය කිව්වට වැඩන්නේ. අර මේ මානසිකාරය අතුව හොඳට අනිත්‍ය මෙනෙහි කරන්නේ. හරි. එතකොට ඒ වගේ උතුම් පින්කමක් ඒ වෙලාවට කරනවා. හැබැයි මිනිස්සු දැනගන්න පාරේ ගන්නවා. මිනිස්සු අනිත්‍ය මෙනෙහි කරන්නේ නැහැ. ඔක දුක පදානකොට වට පිටා ගන්න ඉන්නවා. ඒ ළඟේ ඉන්න ඥාතික අදාළයි. එනම් සිද්ධ වෙනවා. එනම් සිද්ධ වෙන්නේ නැහැ. හරියට. හරි. ඒතර ඒ වගේ අපි වැඩසටහන් වල ඒවා ඊට පස්සේ බලන්න කියනවා. ගොඩක් මනකවල බලන්නේ. ඔය මගේ නම් අදහස දැන් මේ ගමේ කෙනෙක් නරවලට පස්සේ ගමට ලොකු සේවයක් කරලා තියෙනවා. ඕන නැතා ගමේ කෙනෙක් පවුල් කට්ටිය විතර දෙන්න ඉන්නවා. දැන් මේ මනසෙට පින් දෙන්න කරන්නේ එක්තරා පින්කමක් කරනවා. ඒ මනසෙට පින් දෙනවා. නේ? අපි අනිත් ඔක්කොම කරනවා වලවලම කරනවා, වර්ත සුද්ධ කරනවා, මනුතු ගන්නවා, ඒ මලමිණියක් කරගන්න යනවා. ඔක්කොම කරනවා කෑම බීම වියලා දෙනවා, කාලක් දෙනවා, ඔක්කොම දේවල් කරනවා. හැබැයි අරක කරනවා ආදියට. ඒ ගෙදර 3-4 දෙනා ගෙදර ඉන්න කල්ලි විතරයි එතන පෑන් ගන්න ඒක. පින්කම සම්බන්ධයි. අනික කල්ලි වාට පිටා වනන්නේ ගස්පල්ලේ අරගෙන එක කතා. වලන එතන කරන සාංගික දානයක් කියලා පින්කමක් කරන්නේ. ඒ පින තුන සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ඒ යුතුයකම අපේ සමාජ ජීවත් වෙන මනුස්සයලා අපි යුතුයකම විදිහට පින් අනුමෝදන් කරනවා. අපිට නිකන් තරම් කුසලයක් අත්දැකීම පුළුවන්. වියදමකුත් නැහැ. අනිත්‍යඥ අර මලමිණිය දකන අර මනුස්සයෙක් අනිත්‍යඥ වඩා ගන්නවා. ඒතර ඒ යුතුයකම තමයි අපි මේ මනසට පින් දෙන්නත් ඕනේ. දැන් මොනව කරන්න බෑ. මොනවටද මොනව කරන්න බෑ. අපි පින් දෙන්න ඕනේ. එහෙනම් මේ වෙලාව පින් රැස් කරගන්න. එහෙනම් මේ ක්‍රමයේ ඇති වෙනවා නම් යම් දෙයක් බල කියන්නේ ඒකට. ඒ ක්‍රමයේ ඇතුළු මේ යන රටාව ලස්සන රටාවක් වෙයි. මේ සමාජෙ හොඳ තැනකට එයි. හැබැයි අර දැන් යන ක්‍රමයේ නම් එච්චර සාර්ථක නැහැ. අර මාළිගල ලක්ෂ ගානක් මුදලක් දීලා හරි මොනවද දෙන්නේ නැත්නම් අර පිනාම මුදල් තමයි. ඔව් දැන් මල ගෙදර කොහොමද ඉතින් මරන්න බෑ ඔබ කියන්නේ. වලදාලා ඒක කරන්න ඕනේ. හැබැයි අර මිනිස්සේ දුගතියක ඉපදුනා. පින් බලාපොරොත්තු වෙනවා. හරියට කවුරුවා පිනක් කරගන්න අනුමෝදන් කරේ නැති වුණොත් ඒ මිනිස්සේ සුගතිය කියන්නේ. සැප ලබන්නේ කොහොමද? ඒ ගන්න ඒ මිනිස්සේ නේ මලගියවට වෙන ඥාති තියනවා බලන්නේ මැනේජර් කට්ටිය බිල්ලන අපිට අපි පිටියක් ගන්න හැදෙන්නේ ඉන්නේ නැති. අපලාට වෙලාවට හැමෝම කරන්නේ බහු බාටලක් කියලා වෙන හරි. ඒ ගන්න කවදාවත් මරණය ගැන තේරුම් ගන්නත් බෑ. ඇයි මේ ලෝකේ තියෙන ධර්මතාවය හරියට ධර්මතාවයක අපිට මලක දෙන්න දකින්න පුළුවන් ඉන්නේ. දැන් බෝසතාණන් වහන්සේලා
ගිහිගෙන නිම්මෙන්න කලින් දකින්න ධර්මතා හතරක් තියෙනවා. මොකද්ද? සතර පෙන්නන්නේ කියලා. සතර පෙන්නන්නේ. මහාලේ, දෙදේ, මලමිණියක්, පැවිදිවුවා. ඔය හතරම තියෙන පාසුවල දෙනවා. මාළු වයි ඉන්නවා, දෙන්නු ඉන්නවා, මලමිණියක් ඉන්නවා, පැවිදි ආමුලෝ තියෙනවා. හැබැයි ධර්මතාවය තේරුම් ගන්න අපි උත්සාහවත් වෙන්නේ ඒ අවබෝධය ලබා ගන්නෙත් නෑ. ආමුලෝ මේ ගාන තමයි කියනවා. ආමුලෝ 10 දුන්නාම ඕන. ආමුලෝ වැඩි දුර මේ පෙන්නන්න ඕන. හොඳ කරපුවාම ඉතින් යකමන්නේ උන්ට සාසනය මෙහෙම කරලා මේ සමාන කරලා ලෝභයක් කරනවා ආමුලෝ ගණන් දෙනවා. හරිද? එහෙම අහනකොට මෙහෙම ඉඳලා මෙච්චර කරා. ඒගොල්ලෝ අපි හැමදේම අවබෝධයෙන් කරන්න ඕන. අද දේශනායනා ගෝණ වේදවත්තු දැන් ගෝණ වේදවත්තු මරණය ගැන තමයි කතා කරේ. එතකොට මේ හැමෝම මැරෙන අය. මරණය නැකෙන්නේ මරණ පස්සේ අඳලා ශෝක කරලා තේරුමක් නැහැ. ඒක හන්දා ඒ ධර්මතාවය අපි තේරුම් අරගෙන මේ ජීවිතය අපි ගත කරනවා. ඒ වගේම තමයි අපේ සංස්කෘතික වටිනාකමක් තියෙන අවසාන මොහොතේ සිද්ධ කරන ඒ කටයුත්ත පාංශුකූල අවස්ථාව අවබෝධයෙන් කරලා ඒ වැඩි සාර්ථක වෙන විදිහට අනිත් පරම්පරාව මේකේ ආධ්‍යාත්මික හරය ලබා දෙන්න පුළුවන් ආකාරයට අපි වැඩ සිදු කරනවා. මේ සංස්කෘතික ආංගය මේ පුණ්‍ය කටයුත්ත තව තවත් ඉදිරියට සාර්ථකව අපිට කරගන්න පුළුවන්. ඒක හන්දා ඉතින් මෙතනින් ධර්ම දේශනාව නිමාවට පාත් කරනවා. ධර්ම දාන්ති මොහොතේ සහායතාවය දාපු ඒ අනන්තසන කරපු හැමෝටම ධර්ම දාන්තිය සකසලා ඒ සාර්ථකව කියන මාත්මයතු උදව් පාරක සාසනාවන් දිනනවා සෙන්සු දිනාට මේ උතුම් ධර්ම දාන්ති කරනවා සම්පත්තිය පිණිසම නිවන් දොරටුවක් වේවා පාරමිතා ධර්මයන් ප්‍රවාහයේ සාන්තිය කරලා සේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අපේ සම්මේ සාසනසුද සිල් දෙවියෝ මේ පිනාමෝදන් වේවා දෙවියන්තාවුන් වහන්සේලාගේ ඉදිරිදාන භාවයේ වඩා වර්ධනය වේවා දියෝ පතන්නා වූ නමවන් නිවාස සම්පත්තිය උදා කරගන්නවා කියලා සාන්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටපා කියලා සියලු මහා සංඝරත්නයට ඉඩකඩ පූජා කරන තිරුණා වහන්සේලා දුරුවන කියන කුසලෝ නියන්තන්ට ඔබ අපෙන් සිල්ලනා නිය පරිලෝකියා වසුනි ඥාතිලා නිකිනා මොදන් විත්වා යම් සිරුක දස්ථානිකෝ පාතිලා වේදනා මේකිනා මොදන් විතුර ඒලුකින් අපේ දේවා කියලා සාන්තිය ප්‍රාර්ථනා කරනවා. ඔය සියලු දිනාම සංසමන්දලා තිරුණා බෞද්ධාලා උසන්සිරු දිනාට නිරෝගී භාවයේ ජීවනයේ උදා වේවා කියලා සාන්තිය ආශිර්වාද කරනවා. දැන් සියලු දිනාම වැඩ කරන ආශිර්වාද ලබාගන්න. සබීයෝ යඤ්ඤන්තු සම්පයෝ විනාසතු මාතේ වාන්තරායෝ සුඛී දීඝායු භව බෞද්ධ සම්පන්නංගලං